දැන් අද අපි සෙමින එකේ කතා කරන්න පුතේ මම මේ අපේ ටයිම් එකට ගැලපෙන්න මේ ටයිම් එකේ කවර් කරගන්න පුළුවන් කියලා හිතන ප්‍රශ්න ටිකක් තමයි අපි මම දැන් අද කතා කරන්න දාගත්තේ. එතනදී MCQ questions 80ක් බහුවර්ණ ප්‍රශ්න 80ක් අපි කතා කරනවා. ඒ වගේම දෙවෙනි පත්‍රයට අදාළ හිස්තැන් පිරවීම් 30ක් ප්‍රශ්න 30ක් අර දෙවෙනි කොටසේ තියෙන හිස්තැන් පුරවන ඒවා 30ක් පේපර් එකේ තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න 11ක් තියෙනවා. ඔයාලා පුළුවන් නම් පස්සේ හරි මේක print එකක් අරගෙන ගෙදරින් ගමන් පේපර් එක කරන්න. ඒ වගේම මම චුට්ටක් මෙතනදී ඔයාලට මතක් කරන්නම් රචනා ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා. මම මගේ YouTube එකේ මේ වීඩියෝ එකක් මේ ළඟදී මෑතකදී දැම්මා. මාස මම හිතන්නේ එකමාරකට දෙකකට විතර උඩදී පේපර් එකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එකක්. ඔයාලා ඒක දැක්කනම් මම ඒක කතා කරනවා කොහොමද පේපර් එක හැදෙන්නේ. මොන මොන ප්‍රශ්න වලටද අපි දෙවෙනි කොටස විශේෂයෙන් රචනා ප්‍රශ්න ලියනකොට කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියලා. ඉතින් කොහොම වෙතත් මෙන්න මේ පාඩම් ටික මුල් කරගෙන මීට අමතරව තා තියෙනවා පාඩම් පොඩි පාඩම් වලුත් එන අවස්ථා තියෙනවා. සමහර ළමයි වල්ලා තියෙනවා නේ. මේ ඉතින් විශේෂයෙන් මේ ටික මුල් කරගෙන තමයි පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන රචනා ප්‍රශ්න ටික හැදෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඔයාලා දැන් මේ පාඩම් වලින් හැම පාඩමක්ම ඔයාලට බැරි වෙන්න පුළුවන්. මම අර වීඩියෝ එකෙත් ඔයාලට කියනවා දැන් ඔයාලා පුළුවන් ටික තමයි හොඳටම කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රස්තාරකරණය සාමාන්‍යයෙන් ඔයාලා හැම ටර්ම් ටෙස්ට් එකකම තෝරගන්න ප්‍රශ්නයක් නම් ප්‍රස්තාර වලට ලැහැස්ති වෙන්න. ඔයාලට ප්‍රස්තාර ගන්න පුළුවන් නම්. ඒ වගේම ගැමි නැටුම් සහ ගැමි නාටක ශාන්ති කර්ම මේ තියෙන මේ පාඩම් වලින් කොහොමත් සෙකන්ඩ් පේපර් එක හැදෙන්න පුළුවන්. ප්‍රස්තාර ජනගායනා කෙටි සටහන් කොහොමත් එනවා මුළු ඔයාලගේ නර්තන පොදු දැනුම ආශ්‍රයෙන්. එතකොට ශාන්ති කර්ම ගැමි නැටුම් සහ ගැමි නාටක මුද්‍රා නාට්‍ය කලාව නර්තන කලාව හා බැඳි අනිකුත් කලාවන් කොට ඉන්දියානු නර්තන කලාවේ නූතන ප්‍රවණතා නර්තන කලාව හා බැඳි පර්යේෂණ කෘති රූපවාහිනී නර්තන ඒ වගේම නර්තන කලාව හා බැඳි මූලාශ්‍ර. මීට අමතරව තව පොඩි පාඩම් ඇති බොහෝ දුරට එන්නේ මෙන්න මේ ටිකෙන් තමයි. හරි අපි දැන් යමු කෙලින්ම කතා නැතුව අපි යමු ප්‍රශ්න පත්‍රයට. දැන් අපි මේවා අපි කතා කර සාකච්ඡා කර උත්තර දාගමු. හරි බලන්නකෝ මේ ප්‍රශ්න ටිකට ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද කියලා. පළවෙනි ප්‍රශ්නය. පානා අසිරි නොහැර බානා දෙනෙත් කුසුම. පානා සිරි නොහැර බානා දෙනෙත් කුසුම. බානා පියවි බලති තුංකමේ. ඔයාලා මෙහෙම ප්‍රශස්තියක් ඉගෙනගෙන ඇති. නේද ස්කූල් එකේ. ඔයාලගේ සිලබස් එකේ තියෙනවා grade 11. හරි. එතකොට මේ කවිය මොකක්ද කියලා අහන්නේ මම දැන් උත්තරෙත් කිව්වා මොකක්ද ආන්සර් එක ප්‍රශස්ති. තා ප්‍රශස්තියක් කියන්න බාන්න දන්න උත්තරයක් දෙන්න මට කවුරු හරි. ප්‍රශස්තිගාලා මයික් එක ඔන් කරලා කියන්න. කියන්න ඕනේ නැහැ නිකන් මුල් පදේ කිව්වම ඇති. චන්දනමස තේජ කුම්කුම. ඔව් very good. හරි ඊළඟට සෙකන්ඩ් ක්වෙස්චන් එක. නර්තනයේදී මූලික අංගහාර පුහුණු වීමට ආධුනික නර්තන ශිල්පියා අභ්‍යාස කළ යුත්තේ මොන අභ්‍යාසද? මොකක්ද ආන්සර් එක? තමයි කියන්න බෑ මට. මොකක්ද ආන්සර් එක එන්න ඕනේ? සංචාරී චලනද, ස්ථිතික චලනද, සරඹ අභ්‍යාසද, තාල අභ්‍යාසද? උත්තරේ දන්නේ නැද්ද? සරඹ අභ්‍යාස very good. සරඹ අභ්‍යාස. මේක තමයි ආන්සර් එක. ඔයාලා පුතේ පුළුවන් නම් මේකේ ආන්සර්ස් ටික එක්ක දාගන්න. ඔයාලා පස්සේ වුණොත් print out එකක් හරි ගන්න. මම මේක group එකකට දාලා තියෙන්නේ. මම ආයෙසරයක් දාන්නම්. ඊට පස්සේ තුන්වෙනි question එක. මහනුවර ඇසළ පෙරහැරේ අවසාන දිනවල වීථි සංචාරය කරනු ලබන්නේ මොන පෙරහැරද? වේල්, කුඹල්, නවම්, රන්දෝලි. ආන්සර් එක මොකද්ද? රන්දෝලි පෙරහැර.
මොකද ඔයාලා පුතේ හොඳට මතක තියාගන්න දැන් මේ මහනුවර ඇසළ පෙරහැර පාඩම තියෙන්නේ මොන අවුරුද්දේද ඔයාලට මොන වසරේදීද? ඔයාලා දන්නවද ඒක? grade 8. grade 8 පාඩමක් තමයි දළදා පෙරහැර. එතකොට ඔයාලට මේ කොහොමත් grade 6 ඉඳලම දැනුම අවශ්‍යයි. ඔයාලගේ exam paper එක හැදෙන්නේ grade 6 syllabus එකේ ඉඳලම. ඉතින් ඒ හින්දා 6 to 11 පාඩම් වලින් ඔයාලට එනවා කොහොමත්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒවා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. 9 10 11 විතරක් බලලා හරියන්නේ නැහැ. 6 7 8 වල තියෙන සමහර පාඩම් මේ සමන් දේවාල පෙරහැර, කතරගම දේවාල පෙරහැර ඒ වයින් ප්‍රශ්න එන්න පුළුවන් විශේෂයෙන් මේ බහුවර්ණ ප්‍රශ්න විදිහට. ඊළඟට නර්තනයකදී හෝ නාට්‍යයකදී රංග වස්ත්‍රාභරණ අයත් වන්නේ කුමන අභිනයටද? ආහාරය අභිනයට. very good. ආහාරය අභිනයට. මට මේක ඇත්තටම මාක් කරන්න මේ මම ඇත්තටම මට මතක නෑ. කලින් ඔන්ලයින් ක්ලාසස් කරා මේ මෙතනින්ද මේ මට දැන් මතක නෑ පුතේ. මං හිතා මේක මාක් කරලා තියන්නත් තේරෙන්නේ නැහැ. ඔයාලා ආන්සර්ස් ටික දාගන්න. අපි ආන්සර්ස් ටික කතා කරනවානේ. නැත්නම් ඔක හොයන්න ගියොත් තා ටිකක් වෙලා යනවා. මේ හරි. question 5. වාසනා දිනේකි මේක පාමූතු තිරිසිතේ. මේක මොන නාට්‍යේන ගීතයක්ද? මොකේද මේ වාසනා දිනේකදී එන්නේ? වෙස්සන්තර නූර්තියේ. පරක්කු හින්දා මම ආන්සර් කියන්නම්. වෙස්සන්තර නූර්තියේ තමයි මේ ගීත දෙක තියෙන්නේ. මේකට අමතරව තව ගීතයක් තියෙනවා. මොකක්ද? වාසනා දිනේකි. ඕවල පුතේ අනිවාර්යයෙන්ම ඔය කියන්නේ ඒ නාට්‍ය ගීතවල මේ කවුද ලියපු කෙනා, එතකොට ගායනය කවුද කරේ, මෙන්න මේ දේවල් අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ටික චුට්ටක් බලා ගන්න. දැන් මේවා නම් ප්‍රැක්ටිකල් එක්සෑම් එකෙන් අයින් කරලා තියෙන්නේ. කියන්නේ ගීත අනුනර්තන නිර්මාණ කියන එක. එතකොට විජේතුමා කම්මැන්නේ කියන ගීතයක් තියෙනවා. මම ඉස්සරහ ප්‍රශ්නයක් තියෙනවා මේකේ. හරි කොහොම හරි ආන්සරක 4 වෙස්සන්තර නූර්තියේ. 6 වෙනි ප්‍රශ්නය 20 වෙනි සියවසේ මුල් භාගයේදී හිස්තනක් නර්තනය ශාන්ති නිකේතනයේදී විෂයක් ලෙස ඉගෙනීම ආරම්භ විය. ශාන්ති නිකේතනයේ උගන්වන්න ගත්තේ මොන ඉන්දියානු නර්තන සම්ප්‍රදායද? මණිපුරි very good. 7. භාවාත්මක හැඟීම් උද්දීපනය කර දැක්වීම වඩා වැදගත් වනුයේ. භාවාත්මක හැඟීම්. ඒ කියන්නේ භාව ප්‍රකාශනය. ඒ හැඟීම් උද්දීපනය කර දක්වන්න පුළුවන් නර්තනයේදීද වාදනයේදීද වැඩිපුර නර්තනයේදීද වාදනයේදීද ගායනයේදීද චරිත නිරූපණයේදීද? චරිත නිරූපණයේදී. මම කැමතියි ළමයින්ගෙන්ම ආන්සර්ස් එනවා නම් පුතේ. හරි. ඊළඟට ශ්‍රම නැමැති ස්ථායීභාවයෙන් ජනිත වනුයේ මොන භාවයේද? ශාන්ත very good. කෝලම් ගැමි නාටකයේ ප්‍රචලිතව පවතින ප්‍රදේශයක් වන්නේ කෝලම් ගැමි නාටකය කියන්න බලන්න. මේක ටිකක් කල්පනා කරන ඕන ප්‍රශ්නයක්. මොකද ප්‍රදේශ ගොඩක් තියෙනවා. සකරි ගැමි නාටකයත් ඔයාලට තියෙනවා, කෝලමුත් තියෙනවා. මේ දෙකේම ප්‍රදේශ වශයෙන් ඔයාලා මතක තියාගන්න. එතකොට කෝලම් මේ ප්‍රදේශ අතරින් මොන ප්‍රදේශයේද ප්‍රචලිත වෙලා තියෙන්නේ? මම කැමතියි ඒකට ආන්සර් එකක් එනවා ළමයින්ගේ. උත්තරේ පුතේ හොරණ. හොරණ මේ බදුල්ල හඟුරන්කෙත පාත හේවා හැට ඒ ඔක්කොම සොකරි ගැමි නාටකයේ ප්‍රචලිත ප්‍රදේශ. ඔයාලගේ අතිරේක කියවීම පොතේ දැන් හැමෝ ගාම මං හිතනවා අතිරේක කියවීම පොත් ඇති කියලා. නේද පුතේ? ඔයාලා ගාව අතිරේක කියවීම පොත් තියෙනව නේද? හැමෝ ගාම grade 11 දක්වා මං හිතන්නේ ඔයාලා ස්කූල් එකේ මේ පාඩම් උගන්වන්නේ ඒකේ. ඒකෙන් තමයි පාඩම් උගන්වන්නේ. හැමෝ ගාම මං හිතනවා නෝට්ස් එහෙම ඇති කියලා. ඇත්තටම ඔයාලා ගාව මේ හැම පාඩමකටම අදාළ නෝට්ස් තියෙනවද? මිස් දලදා පෙරහැරේක පොඩ්ඩක් නෝට් එකක් ගන්න පුළුවන් වේද? සෝරි පුතේ. දලදා පෙරහැරේ නෝට් එකක් පොඩ්ඩක් ඉල්ල ගන්න පුළුවන් වේද මිස් ගෲප් එකට? මම ගෲප් එකට දාන්නම්.
හරි මිස් thank you. මම ගෲප් එකට දාන්නම්. හරි. මට පුතේ ගෲප් එකේ ඉන්නනේ ඔන්න මෙසේජ් එකක් දාන්න. ගෲප් එකට මෙසේජ් එකක් හරි දාන්න. වෙන්නේ. ඕකේ. හරි. ඊළඟට දේශීය වාද්‍ය භාණ්ඩ අතර සුෂිර ගණයට අයත් වන්නේ. ලේසි ප්‍රශ්නයක්. හොරණෑව. very good. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. රජවරුන් සහ ප්‍රභූවරුන්ගේ ගුණ වර්ණනා කරමින් ඔවුන් පිනවීම සඳහා ගායනා කරන ලද්දේ ප්‍රශස්ති. very good. අඳුන් ගාන්නේ නෙද්දක ඔමරි කරන්නේ. සොකරි. පුතේ තා විනාඩි 10කින් මේ මීටින් එක කට් වෙයි. අර විනාඩි 40 වෙනි Zoom මේ මීටින් එක තියෙන්නේ. ඔයාලා ආයෙසරයක් ලොග් වෙන්න. මේක ඉවරනාන් පස්සේ ආයෙ ලොග් වෙන්න. විනාඩි 10න් මේක ආයෙ කට් වෙයි. ඊළඟට ගැමිණටුමක් නිර්මාණයේදී අපට අවශ්‍ය වන්නේ මොකද්ද? කවිගායනා සෛල මාත්‍රා තුන්වෙනි ආන්සර් එක. very good. කෝලම් ගැමිනාටගේ සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ. වැරදි ප්‍රකාශය. දෙවෙනි එක. ඔව් දෙවෙනි එක. ගැහැණු සැරිත සඳහා ගැහැණු පිරිමි දෙපක්ෂම සහභාගී වේ. කෝලම් වල සහ සොකරි වල දෙකේම ඒ වගේම ශාන්ති කර්මවල ගැහැණු චරිත වල රඟ දක්වන්නේ පිරිමිම තමයි. ගැහැණු කටේ රඟ දක්වන්නේ නැහැ ඒවල. හරි. ඊළඟට සිංහල ගැමිණටුම් සහ වන ගොයම් සහ කුළු නර්තන ද්‍රවිඩ ගැමිණටුමේදී හඳුන්වන්නේ. ගොයම් නර්තය අරිවෙට්ටු සහ සුලකු. ඔව් අරිවෙට්ටු කියන්නේ ගොයම්, සුලකු කියන්නේ කුළු. චෙම්බු කියන්නේ කල, කෝලාට්ටම් කියන්නේ ලීකෙලි. හරි. අප ශාන්ති කර්ම සුරකී යුත්තේ. මොකක්ද අපිට ආන්සර් විදිහට දෙන්න පුළුවන්? 3 සාම්ප්‍රදායික සහ සංස්කෘතික උරුමයක් වෙන නිසා. ඊළඟට මාත්‍රා 2 ධන 2 ධන 4 තාල රූපේ හඳුන්වන්නේ අපි කොහොමද? දෙසුළු මහ තුන්තිත. දෙසුළු මහ තුන්තිත. very good. දෙසුළු මහ තුන්තිත. ආන්සර් එක 4. ඕකේ. නර්තන කලාව හැදෑරීමේ වටිනාකමක් නොවන්නේ. දෙක. සරස්වති මණ්ඩපය කරවන ලද්දේ. මහා පරාක්‍රම බාහු රජු. පොළොන්නරුවේ මහා පරාක්‍රම. ඔව් පොළොන්නරුව මහා පරාක්‍රම බාහු රජු. නමස්කාර සන්න සැහැලි යන ගායනා විශේෂ අයත් වන්නේ මොන ගායනා? නමස්කාර සන්න සැහැලි. ශාන්ති කර්ම. පදපතේ ශාන්ති කර්ම ගායනා. ශාන්ති කර්ම ගායනා තමයි ආන්සර් එක. මේ ළමයි ඇත්තටම ජොයින් වෙලා නැහැ තාම ඇත්තටම ගොඩක් නේද? හරි කවන්නේ අපි කතා කරා යමු. ශාන්ති කර්ම ගායනා. හරි. ඊළඟට ප්‍රශ්න අංක 21 ඉඳන් 24 දක්වා මේ වගේ charts පුතේ අනිවාර්යෙන් එන්න පුළුවන් ඔයාලගේ MCQ questions වලට මේ ඒ හින්දා චුට්ටක් මෙහෙම ඉදි පොඩ්ඩක් අර පැටලෙනවා වගේ. මොකද මේ වගේ මේ question එකක් දානකින් බලාපොරොත්තු වෙන්නේ පාඩම් ගොඩක් cover කරගන්න පුළුවන් මේ වගේ මේ chart එකක් දාලා ප්‍රශ්න දැම්මම. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් එක්ක මෙහෙම නැත්තම් පින්තූර දාලා දෙන්න පුළුවන්. pictures 4ක් හරි 5ක් හරි දාලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. මේ විදිහට ඔයාලට රචනා ප්‍රශ්න විදිහට එන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මොකද මේ ප්‍රශ්න ගොඩක් cover කරගන්න පාඩම් ගොඩක් cover කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ charts අපි papers හදන හින්දා මේ හිතෙන්නේ chart එක දාලා ගොඩක් ප්‍රශ්න අපිට පාඩම් cover කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න ටිකක් practice කරලා ගියා නම් හොඳයි. හරි භරතනාට්‍යයේ අරංගේත්‍රණ ප්‍රසංගයක නර්තන අනුපිළිවෙල සැකසූ නර්තන ශිල්පීන් සඳහන් වර්ණය වන්නේ. කවුද අරංගේත්‍රණ ප්‍රසංගයක නර්තනාංග පිළිවෙල සකස් කරේ? ඉතින් ආන්සර් එක මොකද්ද?
උත්තරේ දන්නවා නම් උත්තරේ කියන්න පුළුවන්. අර භරතනාට්‍යම් තියෙන්නේ පුතේ grade 8 වල. උත්තරේ 4 කියලා කියනවා එක්කෙනෙක්. ඒ පේලියේ 3. ඔව්. උත්තරේ හරි. උත්තරේ තාංජාවුර් සහෝදරයන්. එයාලා තමයි භරතනාට්‍යම්හි නර්තනාංග අරංගේත්‍රමයක නර්තනාංග සැකසුම ඉදිරිපත් කළේ. උත්තරේ වෙන්නේ ඒ පේලියේ 3. හරි. ඊළඟට චෙන්ඩාව ප්‍රධාන වාද්‍ය භාණ්ඩ ලෙස වාදනය කරනු ලබන්නේ මොන සම්ප්‍රදායද? චෙන්ඩාව වාදනය කරන්නේ මොන නර්තන සම්ප්‍රදායද? චෙන්ඩාව කියන වාද්‍ය භාණ්ඩ ප්‍රධාන වෙන්නේ මොන නර්තන සම්ප්‍රදායද? කතගලි. පෙළියේ 1. ඔව්. ඒ පෙළියේ 1. උත්තරේ තියෙනවා ඒ පෙළියේ 1. මණිපුරි නර්තන සම්ප්‍රදායයට නර්තනාංගයක් ඇතුළත් වර්ණය වන්නේ. මණිපුරි වල තියෙන නර්තනාංගයක් අහන්නේ. මේ chart එකේ. රාස්ලීලා. රාස්ලීලා. ඔව්. බී පෙළියේ 2. කතක් නර්තන සම්ප්‍රදායෙහි එන එක් ගුරුකුලයක් අඩංගු වර්ණය වන්නේ. ගුරුකුලයක් අහන්නේ කතක් වල. ගුරුකුල කියන්නේ අපි ගරාණ කියලා හඳුන්වන්නේ ගරාණ. ගරාණ 4 මතක නැද්ද? කතක් තියෙන්නේ අපිට 9 වසරේදී. ලක්නෝ මොකද? ඔව් ලක්නව්. ආන්සර් ලක්නව්. මේ ගෲප් එකේ ළමයෙක් මෙසේජ් එකක් දැම්මා. සමහර ළමයි ඇත්තටම පරක්කු වෙනවා එන්න. පරක්කු වෙලා හරි කමන්නේ මේ ළමයි එනවනම්. හරි ඕකේ. ඊළඟට අපි කතා කරගෙන යමු පුතේ. පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය යන ග්‍රන්ථය රචනා කළද කතුවරයා. මෙන්න මේ පාඩමත් ගොඩක් වැදගත්. කියන්නේ අනිවාර්යෙන් MCQ වලට එන්න පුළුවන්. අර වාට තියෙන පරිවර්තන ග්‍රන්ථ කියලා පාඩමක් grade 11 වලදී. ඒකේ. හරි මේ පොත කවුද රචනා කරේ? මහාචාර්ය ජයසේන කොට්ටේගොඩ. මහාචාර්ය ජයසේන කොට්ටේගොඩ very good. මහාචාර්ය තිස්ස කාර්යවස මහතා විසින් රචිත ග්‍රන්ථයක් වන්නේ. මතකද? ಭಾರತೀಯ සම්භාව්‍ය නර්තන කලාව. නෑ. ඒකත් කොට්ටේගොඩ සර්ගේ තමයි. ಭಾರತೀಯ සම්භාව්‍ය නර්තන කලාවත් මහාචාර්ය ජයසේන කොට්ටේගොඩ මහතාගේ ආංශික පුතේ ශාන්ති කර්ම සහ සිංහල ජන සමාජය. ඔව් සිංහල සමාජයක තිස්ස කාර්යව සංසර්ගය. හරි. ප්‍රාසංගික කලා ඉස්මතු වන අයුරින් නර්තනාංග දක්නට ලැබෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වන්නේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මොකද්ද මේ හතරේ? රූපවාහිනිය. රූපවාහිනිය. ඇසට පේන කනට ඇහෙන මාධ්‍ය. රජයේ පාසල්වල සෞන්දර්ය විෂය ඉගෙනීම අනිවාර්ය වීම සහ ගිරාගම ගුරු විදුහල ආරම්භ වන්නේ. 1972. 1972 ඔව්. ඔව්. අනිවාර්යෙන් පුතේ මෙන්න මේ ඔය පාඩමත් හොඳට බලා ගන්න. මොකද ඕකේ තමයි මම හිතන්නේ අපිට වර්ෂ වැඩිපුරම තියෙන්නේ ඔය ලෙසන් එකේ තමයි. ඉතින් නර්තන කලාවේ මිස් අනිත් අවුරුදු ඒවල පොඩ්ඩක් ඒව ටික කියන්න පුළුවන්ද? පුළුවන්. අපි කතා කරමු. මේ ඒ පාඩම නර්තන කලාවේ නූතන ප්‍රවණතා හරි 1934 තමයි අපේ නර්තන කලාවේ අර ටර්නින් පොයින්ට් එකක් වෙන්නේ. කාගේ පැමිණීමෙන් පස්සේද? මතකද? 1934. රවීන්ද්‍රනාත් tagore තුමාගේ පැමිණීමෙන් පස්සේ. ඒකෙන් පස්සේ 1952 රජයේ ලලිත කලායතනය බිහි වෙනවා. 1952 ඒ වගේම 1956 සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ වෙනවා. 56 ඊට පස්සේ 72 දී මෙන්න මේ කතාව වෙනවා. රජයේ පාසල්වල සෞන්දර්ය විෂය ඉගෙනවීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල ආරම්භ වෙනවා. පුතේ තා විනාඩියයි තියෙන්නේ කට් වෙන්න. කටුනොත් ඔයාලයි ජොයින් වෙන්න. ඊට පස්සේ 78 දී අපසු උසස් පෙළ මේ එක්සෑම් එකට උසස් පෙළට නර්තන විෂය එකතු වෙනවා 78 දී. ඒ වගේම 1974 දී කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධව සෞන්දර්ය අධ්‍යයන ආයතනය
ආරම්භ වෙනවා. ඒ 1974 දී. ඔයාලට මම මේ කියන වේගෙට ලියා ගන්න පුළුවන් දන්නේ. මේ සන්තික පොඩ්ඩක් කියන්න පුළුවන්ද? සෞන්දර්ය කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොට සෞන්දර්ය අධ්‍යයන ආයතනය ආරම්භ වීම. හරි මිස්. ඒ 74 පුතේ. ආ 2005 දී කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෙලා තිබ්බ සෞන්දර්ය අධ්‍යයන ආයතනය සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා. ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා 2005 දී. හරි. අපි කතා කරා වර්ෂ ටික අර ඔයාලා මං හිතනවා ඔයාලා ලියා ගන්න ඇති වර්ෂ ටික. ඊට පස්සේ 29 ක්වෙස්චන් එක මාත්‍රා 2 2 2 4. තාල රූපයට අනුව තාලාම්පට වාදනය කරන්නේ කොහොමද? එක මොකක්ද ආන්සර් ති 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 එක. ති. තිත් තිත් තෙයි. ඒක තමයි ආන්සර් එක. හරි. ඊළඟට ප්‍රශ්න අංක 30 අංග රචනයේදී මූලික වශයෙන් පළමුවෙන් මුහුණ යොදන ආලේපය හඳුන්වන්නේ. 4 4 ෆවුන්ඩේෂන් ක්‍රීම්. හරි. ඊට පස්සේ පුතේ දැන් ඔයාලගේ පේපර් එකේ ඔයාලා දැනටමත් දන්නවා ඇති ප්‍රශ්න 30ක් හැදෙන්නේ ඔයාලගේ නර්තන පොඩි දැනුමත් එක්ක. ඊතුරු ප්‍රශ්න 10 හැදෙනවා ඔයාලා ඉගෙන ගන්න නර්තන සම්ප්‍රදායට අනුව. එතකොට ඔයාලට එන්නේ ඔයාලා තෝරගන්න ඕන උඩරට නර්තන සම්ප්‍රදායට අදාළ ප්‍රශ්න 10. මේ හරි. ගැටබෙරේ කොටස් කියන්න බාන ආන්සර් එක. 3 3 කැපුම් හැම වෙනුවන කරැල සුරත් අට්ටුව. උඩරට වන්නන් 18ට අමතරව නිර්මාණය වී ඇති නූතන වන්නම්. සමනල කිඳුර සමනවල මහ මහ බෝ ඉන්ද්‍රා වන්නම තියෙන්නේ සබරගමු වල. සේරා වන්නමත් සබරගමු වල. කුදිරටි වන්නමත් සබරගමු. නාග ගජකා තියෙන්නේ සබරගමු. අපේ තියෙන නූතන වන්නන් තා මොනවද? සමනල වන්න, මහබෝ වන්නම, හංසා වන්නම, එතකොට ආයෙ තියෙන අලුතෙන් ඇඟලුම් වන්නම කියලා ඒ වගේ වන්නම් කීපයක් තියෙනවා. හරි ඊළඟට පුතේ දැන් මේ අපි කතා කරන් යනකොට ඔයාලා මොහොනේ ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මේ මයික් එක ඔන් කරලා අහන්න. හරි? අපි ඒවා ඔක්කොම ක්ලැරිෆයි කරගෙන යමු. හරි. දැන් තියෙන්නේ මේ දීලා තියෙන කල්පද ඇසුරෙන් ප්‍රශ්න වලට උත්තර සපයන්න. ගසමින් කගපතින් දෙපළුව අසුරසෙන් දැරු පා අතලුවෙන් පළු දෙකගෙන සැනකේ. ඉහත කවිය අයත් වන්න මෙන් කියවෙන්නේ මොකක් ගැනද? 3 සුරාසුර යුද්ධයේදී කන්ද කුමරුන් ජයගත් ආකාරය පිළිබඳව. හරි. ඉහත වන්නමට අදාළ අඩව්ව ආරම්භ වන්නේ 1 ජෙන් තත්ත 4 ඔව් 4 උත්තරේ පුතේ 4 අඩව්වයි අහන්නේ කස්තිරම නෙමෙයි මේ පුතේ මට විනාඩි දෙන්න මේක ළමයට ජොයින් වෙන්න බැලු ඔයාලා පුතේ මම අර කලින් එවපු ලින්ක් එකෙන්මයි නේද ජොයින් උනේ වෙන මොකුත් ප්‍රශ්න තිබෙන්නේ නැහැ නේද ඔව් ටීචර් හරි හරි මෙතන අහන්නේ පුතේ අඩව්ව කස්තිරම තමයි කුන්ද ගජගත කියලා ආරම්භ වෙන්නේ කුන්ද ගජගත කුන්දතා හරි ඊළඟට ඉහත වන්නමට අයත් තිත සහ බෙරපදය තිතයි බෙරපදේ මොකද්ද 1 තුළු මහ දෙතිත දොන් දොන් ජින්ජින් ගජගත ඔව් ආන්සර් එක 1 ඊළඟට කොහොඹ කංකාරයේ එන ගායනා සහිත නර්තනාංගයක් වන්නේ අස්නේ ගායනා සහිත අස්නේ මේ අනිත් තුනම ගායනා රහිත ඒවා අත්පදය අභිනවා ඔව් ඉස්කෝල් පාඩුව මොකක්ද කෝල් පාඩුව කියන්නේ කෝල් පාඩුව කියන්නේ පුතේ නර්තනාංගයක් ගායනා සහිතද රහිතද ගායනා කෝල් පාඩුවේ ගායනා රහිත වෙන්න ඕනේ කෝල් පාඩුව
ඔව් ගායනා රහිත නර්තනාංගය පුතේ කෝල් පාඩුව. හරි මිස් මම thank ඒක you. හරියටම බලලා මම ඒක හරියටම බලලා ගෲප් එකේ දාන්නම්. මම කෝල් පාඩුව කියන්නේ ගායනා රහිත නර්තනාංගය. ඔව් හරි මිස් thank you. හරි අපි ඉස්සරහට යමු. උඩරට නර්තන කලාව ප්‍රචලිත ප්‍රදේශ වන්නේ කියන්න බලන්න ආන්සර් එක. මේ මෙතන ආන්සර් එක තියෙන පුතේ මේ දෙක ප්‍රශ්නෙට ඉතුරු කොටස. මෙතනට ගිහින් තියෙන්නේ මේක හතරේ කොටස. මහනුවර උඩරට නර්තන කලාව ප්‍රචලිත ප්‍රදේශ වන්නේ. තා පොඩ්ඩක් උත්තරේ කියනවා. මොකද්ද? මොකද්ද ආන්සර් එක? 3 3 මහනුවර සත්කෝරළය සතර කෝරළය. very good. යන්නේ මේ දිවිතන පින්තූරයේ ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්නේ. ඉහත වස්ත්‍රාභරණ කට්ටලයේ නල්ලට ඉහළින් පළඳින බෝපත් සහිත රිදී පාටින් නිම කළ ආභරණය. ශිකා බන්ධනේ. ශිඛාබන්ධන උඩරට නර්තන ශිල්පීන් විසින් ඉහත වස්ත්‍රාභරණ කට්ටලයේ පපුවට පළඳින ආභරණය. පවුල් හැරේ. අවුල් හැරය. very good. කොහොඹ කංකාරියේ දක්නට ලැබෙන සුවිශේෂී ගායනා අවස්ථා දෙකක්. ගායනා අවස්ථා දෙකක්. මිස් මෙතන ගායනා සහිත නර්තනාංග ගැනද අහන්නේ නැත්නම් නාට්‍ය ගැනද? මේක නර්තන නේ පුතේ. ගායනයට මුල් තැනක් දෙන නර්තන මේ ගායනාංග. අපි ගායනයට මුල් තැනක් දෙන අංගයක් තියෙනවනේ කොහොඹ කංකාරියේ. මේකේ උත්තරේ වෙන්නේ හංගල පේ කිරීම සහ අයිල ඇදීම. ඔය හංගල පේ කිරීම කියලා කියන්නේ යක් දෙස්සන් අඳින ඇඳුම. වෙස් ඇඳුම් කට්ටලේ හංගල තියාගෙන හංගල පේ කරනවා දෙවියන් වෙනුවෙන්. ඒක තනිකරම කවි තමයි කියන්නේ. හංගල පේ කිරීමයි අයිල ඇදීමයි දෙකේම. මෙතන ප්‍රශ්නය අහන්නේ කොහොඹ කංකාරී දක්නන සුවිශේෂී ගායන අවස්ථා දෙකක්. මෙතන දැන් අනිත් ඒවා මල්ලියහන් කියන්නේ කවි, යක්තුම් පදේ කියන්නේ නර්තනාංගයක්. බෙර මූලික කරගෙන කරන නර්තනාංගයක්. යක්කම් සහ හංගලේදී යක්කම් කියන්නේ නාට්‍යමය අවස්ථා. නමස්කාර ගාථා කියන්නේ කවි, ගාථා ගුරුගේ මාලාව කියන්නේ නාට්‍යමය අවස්ථා. ඔයාලා ගාව ශාන්ති කර්ම සම්පූර්ණ නෝට්ස් තියෙනවද ඔයාලා ගාව? ඒ කියන්නේ සම්පූර්ණ ශාන්ති කර්ම තුනම කවර් වෙන ඒ වගේම දැන් ඔය කෙටිසටහන වලට මෙනවනේ නාට්‍යමය අවස්ථා ගැන විස්තර කරන්න. එතකොට එක් නර්තනාංග චාරිත්‍ර වාරිත්‍රය වෙන කෙටිසටහන් හය ලියන්න. එහෙම නෝට්ස් තියෙනවද ඔයාලා ගාව? නැත්තම් මම ඔයාලට නෝට් එකක් දාන්නම් ගෲප් එකට. මට කාරහේ ළමෙක් ඒක මට දැන් කියන්නකෝ මම ලියාගෙන තියාගන්න. ඔයාලට පුතේ එහෙම නෝට්ස් ඕනද? මිස් 10 වසර අතිරේකීන් පොතේ නෝට් එහෙම තියනවද? 10 වසර පුතේ එහෙම ලොකුව නෝට් එකක් නැහැ. 10 වසරේ තියෙන්නේ තුලනාත්මකව අධ්‍යයනය කිරීමක්. ශාන්ති කර්ම තුනේම එන අංග චාරිත්‍ර වාරිත්‍ර නර්තන ඕවා ඔක්කොම තුලනාත්මකව අධ්‍යයනයක් තමයි 10 වසරේදී ඔයාලට තියෙන්නේ. ග්‍රේඩ් 7 ඉඳලා තමයි ඔයාලට ඔය ශාන්ති කර්ම තුන ගන්නන්නේ. ඊට ශාන්ති කර්මකේ නෝට් එක දාන්න පුළුවන්ද? මම දාන්නම්. මගෙන් තව ළමෙක් තව එකක් ඉල්ලුවා කලින්. දලදා පෙරහැර නේද? ඉන්දියානු නර්තන එහෙම තියනවා මට මැසේජ් එකක් දාන්න ගෲප් එකට ඔයාලට ඕන නෝට්ස් තියෙනවා නම් මම ඒව ටික දාන්නම්. හරි. ඒ ප්‍රශ්නේ පැහැදිලිද පුතේ? ප්‍රශ්නේ මොනවා හරි තියෙනවද අහන්න? මම ඊළඟට යන්නද? හරි අපි යමු. මිස් මේ පොඩි ඔව්. ප්‍රශ්න දෙන්න මිස් මේ අර අතිරේක කියවීම පොත තියෙන මිස් ග්‍රේඩ් 11. ඔව්. ඒකේ මුසලඩි වන්නම තියෙන මිස් අපේ සිලබස් එකට අයිති. ඔව් ඔව්. ඒකේ අඩාවුවේ පොඩි වෙනසක් තියෙනවා නේද මිස් පොඩ්ඩක් වැරද්දක්. අඩව් දෙකක් තියෙනවා ඔයාලේ සිලබස් එකේ. මිස් මං කියන්නේ තාපු දක්වන තරගෙද ඒකේ. ඔව්. ඒකද? ඒකේ වෙනස මොකද්ද? ඒකේ මිස් මේ අර අනිත් පොතවලම ඒකේ තාකු තක්කුන් තරගෙද තකුන්ද තජෙන් තියෙන්නේ. මේකේ තියෙන්නේ තාකු තකුන්ද තජෙන් කියලා. ඉන්න බලමු මං ගාව පොත තියෙනවා. ඉස්සරහදී ගමු. ඔයාගාව පොතේ දැන් පොත තියෙනවා මට පිටුව කියන්න කමෙන්ට් 16 මිස් 17. ඔයා කියන්නේ මිස් මේ ප්‍රස්තාරයකද කියන්නේ? ලියපු එක නැද්ද? ලියපු එක තමයි මිස් 17. හරි.
තාකු තකුන් තරකිට තකුන්ද තච්චෙන් තච්චෙන් තජෙන් තච්චෙන්. එතනද මේ වැරදි තියෙන්නේ තියෙන්නේ. තජ්ජින්. ඔය එතන මිස අර තජ්ජින් 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 කියලා තියෙන ඊළඟට. ඕක වෙන්න ඕනේ මෙහෙමයි. තාකු තකුන් තරකිට තකුන්ද තච්චෙන් තච්චෙන් තජෙන් තච්චෙන් චීකු චිකුන් තරකිට චිකුන්ද තච්චෙන් තච්චෙන් තජෙන් තච්චෙන් තාකු තකුන් තරකිට තකුන්ද තච්චෙන් චීකු චිකුන් තරකිට චිකුන්ද තච්චෙන් තාකු තකුන් තරකිට චීකු චිකුන් තරකිට තකින්ද තච්චෙන් තච්චෙන් තජෙන් තච්චෙන් චෙන්තා ජෙන්තා ජෙන්ත කුන්ද ජෙන්ත තා. මිස් එතන වැරද්දක් තියලා නේද කිව්වගේ? තාකු තකුන් තරකිට තකුන්ද තච්චෙන් 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 තච්චෙන්. ඒ ගායනා කරද්දී නම් පුතේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ. තාකු තකුන් තරකිට තකුන්ද තච්චෙන් 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 තච්චෙන්. මිස් ඒගොල්ලෝ දීලා චීකු තියෙන්නේ තජ්ජින් චිකුන්ද තජ්ජින් එහෙම තච්චෙන් දීලා තියෙන්නේ. තජි දොම් කියන එක දවා කියන්නේ නෑනේ. ඔව් ඒකයි මිස් අර උඩ පේලියෙත් මේ තජ්ජින් තජ්ජින් කියලා ඒගොල්ලෝ දීලා තියෙන එක. තජෙන් කියලා යාළුවකුත් නැහැ. තච්චින් අපි කියන විදිහට ඒක හදාගත්තම හරි. මොකද මම ඇත්තට මේ ලියගෙන මම මගේ ළමයින් නම් මම්ම තමයි කටින් කියලා මේව කරන්නේ. ක්ලාස් එකේ ළමයින්ට. ඔයා කොහම හරි මම මේ කියවප එක නම් ඔයා කියන්නේ හරි කියලා ඒක හරි පුතේ. ඔයාට ඔව් ඕන මිස් නම් මම කිව්ව එක තමයි මේ කන්ෆර්ම් කරන්නේ මෙතන තියෙන එක මේ අනිත් පොත්වල නෙට් එකේ බලපුවහම පොඩ්ඩක් වෙනස්. ඒකයි. හරි හරි. මං කියපු විදිහනේ ඔයා හිතන්නේ හරි කියලා. ඒ කියන්නේ ඔයා ඔව් මිස් ඔව් හිතන්නේ එහෙමනේ. අතිරේකයේ පොතේ තියෙන එක පොඩ්ඩක් වැරදි. හරි හරි. එහෙනම් හරි. අපි හරියට. හරි මොකද සමහර printing mistakes තියෙන්න පුළුවන් පුතේ අතිරේක කියවීම පුතේ. ඒ නිසා හරියට උච්චාරණය වෙන විදිය බලලා අපි ලියාගත්තම හරි. හරි. ඊළඟට අපි යන්නේ ඊළඟට අපි කොහොමද කතා කරේ? ප්‍රශ්න 40 ඉවරුණා නේද? හරි. ඊළඟට මම මේ තව ප්‍රශ්න සෙට් එකක් ගත්තා. දැන් 40ක් ඉවරයි. ඔයාලා පුතේ මතක තියාගන්න ඔයාලා දැන් පැය 3නේ පේපර් එකට හම්බෙන්නේ. එතකොට පැය 3න් පැයක් තමයි ඔයාලා තියෙන්නේ MCQ questions වලට. ඊටු පැය 2 තමයි ඔයාලට සෙකන්ඩ් පේපර් එකට හම්බෙන්නේ. ඉතින් ඔයාලා කොහොම හරි බලන්න පැයක් ඇතුළත මේ ප්‍රශ්න 4ට උත්තර ටික ලියා ගන්න. එහෙම නැත්නම් සමහරවිට පුළුවන් පැයට කලින්ම ඉවර කරන්න ප්‍රශ්න 40. ඉතින් කොහොම හරි අපිට සෙකන්ඩ් පේපර් එකට තමයි ටයිම් එක ඕනේ ලියා ගන්න. ඉතින් බලන්න කොහොම හරි හොඳට එක්සෑම් එකට යන්න කලින් පේපර්ස් 10ක් විතර MCQ කරලා යන්න. එතකොට පොඩ්ඩක් ඔයාලා ලේසි. මොකද එකම ප්‍රශ්න තමයි කැරක් එන්නේ. ඒ නිසා. හරි. පාසලම අභ්‍යාස කිරීමේදී මොන චලනද ඇසුරු කරගන්නේ? පාසලම නන්නකොට අපි මොන චලනද? පිළිතුර තාලානුකූල චලන. ඔව් 4. උත්තරේ 4 තාලානුකූල චලන. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හිස් තැනක් නැටුම වීර රසය වඩා පිළිඹුවන ගණනකින් කඩු සිංහල අවුරුදු කාලයේදී සමාජයේ කටයුතු සඳහා හිස් තැනක් කිරීම දක්නට ලැබේ. රබන් වාදනය හිස් තැනක් නම් ද්‍රවිඩ ගැමි නැටුම දේශීය කලගෙඩි නැටුමට සමාන වේ. අපි කලිනුත් කතා කරන්නේ. චෙම්බු. උත්තරේ 3. ශාන්ති කර්මවල එන හිස් තැනක් පූර්ව චරිතයක් නොවේ. ගිනි පෑගීම. ඔව්. තවද අත්තා මුත්තා නත්තා පනත්තා මේ කොටස මොන ගායනයේද එන්නේ? ටීකා සීකද. පත්තිනි දෙවිඳුගේ සලඹ වලල්ලා. පන්තේරු. සඳහන් කවිය මෙතන 47 වෙන්න ඕනේ. ඊට සඳහන් කවිය තාල තැබිය හැක්කේ මොන සිතටද? කියන්නේ මෙන්න මේ කවිය. මොන සිතටද අපි ගායනා කරන්නේ? මදුන් තන සිතට? නෑ. පත්තිනි දෙවිඳුගේ සලඹ වලල්ලා සලඹ වලල්ලා මොන සිතද?
1 2 3 4 1 2 3 4 1 2 3 4 මහා තනි තිතට. හරි ඊළඟට රති සහ ශෝක යන ස්ථායීභාවය මුල් කොටගෙන උපදින්නේ. රති සහ ශෝක මොන රසයේද? රති කියන්නේ ශෘංගාර සහ කරුණා. ඔව්. ඊළඟට තාල් රූපයක් සෑදීමට අවශ්‍ය අඩුම මාත්‍රා ගණන. කීයද? තාල් රූපයක් හදන්න ඕන අඩුම මාත්‍රා ගණන කීයද? පිළිතුර 2යි. 2 තමයි අවම. සොකරි ගැමි නාටක සඳහා වන්‍ය ප්‍රදේශවල භාවිතා කරන වාද්‍ය භාණ්ඩය වන්නේ. අන්න උතනත් පොඩි ප්‍රශ්න තියෙනවා ළමයිට. පැටලෙනවා. සොකරි උඩරට ප්‍රදේශවල වගේම වන්‍ය ප්‍රදේශවල ඒ වගේම ඌව ප්‍රදේශයේ පැවැත්වෙනවා. එතකොට මේ ප්‍රදේශවල පවත්වනකොට අපේ පොතේ තියෙනවා භාවිතා කරන වාද්‍ය භාණ්ඩත් වෙනස් වෙනවා කියලා. ඒතර මෙතනදී උඩරට ප්‍රදේශවල භාවිතා කරනකොට විශේෂයෙන් වාදනය කරන ගැටබෙරේ. ඒකට වන්‍ය ප්‍රදේශවල සහ ඌව ප්‍රදේශවල මොන වාද්‍ය භාණ්ඩද පාවිච්චි කරන්නේ? මෙතනදී අහන්නේ වන්‍ය ප්‍රදේශවල. ජග්බෙරේ උඩැක්කිය. ඔව් වන්‍ය ප්‍රදේශය පාවිච්චි කරන්නේ උඩැක්කිය. එතකොට ඌව ප්‍රදේශය පාවිච්චි කරන්නේ මොකද්ද එතකොට? දවුල. දවුලයි උඩැක්කියයි ගැටබෙරේ තමයි තියෙන්නේ. ඌව ප්‍රදේශය තමයි පුතේ දවුල පාවිච්චි කරන්නේ. උඩැක්කිය පාවිච්චි කරන්නේ වන්‍ය ප්‍රදේශවල. ඒ ටික මතක තියාගන්න. ඒකට ගොඩක් ළමයිට එතන පැටලෙනවා. හරි ඊළඟට මහනුවර දළදා පෙරහැර හා සැබැඳි සතර දේවාල පෙරහැරට අයත් නොවන්නේ. සතර දේවාල තියෙනවානේ මාලිගාව වටේට. එතකොට මේ පෙරහැරේ මොන දේවාල පෙරහැරද අයත් නොවන්නේ? සමන් දේවාල. සමන් දේවාල පෙරහැරක් අයිති වෙන්නේ නැහැ දළදා පෙරහැරට. කොහොඹ කංකාරී නාට්‍යමය ලක්ෂණ දැකිය හැක්කේ? මොනවාද මේ ටිකෙන් කොහොඹ කංකාරීන නාට්‍යමය ලක්ෂණ? නාට්‍යමය අවස්ථා ගැන මේ ප්‍රශ්نين අහන්නේ. 4 ගුරුගේ මාලාව සහ යක්කම් 5. ඔව්. ආන්සර් එක 4. ප්‍රථම රාජ්‍ය මුද්‍රා නාට්‍ය වල පවත්වනු ලබන්නේ මොන අවුරුද්දේද? මේක තියෙන්නේ 10 වසරේ මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රභවය කියන පාඩම යටතේ. මොන අවුරුද්දේද ප්‍රථම රාජ්‍ය මුද්‍රා නාට්‍ය වල පවත්වන්නේ? පිළිතුර 1961. 1961. ඊළඟට මේ කවියෙන් අහන ප්‍රශ්න වගේක් මේ ගම් පියසේ හේනේ මාමලා කොච්චර හිටියත් මං වගේ වෙන නැත. රජවාසලයෙන් සලුපිලි අරගෙන එන්නෙමි රජු වඩිනා පෙරමුණයට. මේ කවිය අහලා තියෙනවද? මේ ගම් පියසේ හේනේ මාමලා කොච්චර හිටියත් මං වගේ වෙන නැත. කොච්චර සිටියත් මං වගේ වෙන නැත. මොම යන්නේ මොන කවියක්ද? මේ කවි ගායනක රංගමඩල කියන්නත් කලින් අපි දැනගන්න මොකද්ද මේ නාටකය කියලා. සොකරිද කෝලම්ද? කෝලම්. මේක කෝලම්. එතකොට ඔයාලා මුලින් අඳුර ගන්න ඕනේ මේ මොකද්ද සොකරිද කෝලම්ද කියලා. දැන් මේ කවි ගායනක රංගමඩල බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයක් වන්නේ. කියන්නේ කෝලම් රංග දක්වන ප්‍රදේශයක් ගැන තමයි අහන්නේ. කොහෙද? උත්තරේ පුතේ බටුවත්ත. හරි බටුවත්ත තමයි ආන්සරේ. මේ තුනම සොකරි ගැමි නාටක පැවැත්වෙන ප්‍රදේශ. ඊළඟට ඉහත කවි ගායනය හා සම්බන්ධ චරිතය වන්නේ. දැන් කෝලම් වල තියෙන චරිත ගණනාවක් තියෙනවා කෝලම් වල. එක් චරිත රංග දැක්වීමක් තමයි වෙන්නේ. මේ කවිය කියන්නේ මොන චරිතයේද? ජසකෝලම. ඉහත කවි ගායනය ඇතුළත් ගැමි නාටකයේ රංග මඩල හඳුන්වන්නේ. කෝලම් වල තානායම් කොළ. ඔව්. ඉහත කවි ඇතුළත් ගැමි නාටකයේදී භාවිතා කරන ප්‍රධාන අවනද්ද භාණ්ඩය වන්නේ. මොකද්ද භාවිතා කරන ප්‍රධාන අවනද්ද භාණ්ඩය කොළම් වල? දේසි ප්‍රශ්නයක්.
ඕලම් කියලා කියන්නේ පහතරන් නැත සම්ප්‍රදායට අදාළ ගැමි නාටකය. දෙවොල්. දෙවොල් බෙරය. නවරාත්‍රී උත්සවයේ අවසාන සටහන් කරන සුවිශේෂී අවස්ථාව වන්නේ. නවරාත්‍රී උත්සවයේ තියෙන්නේ ග්‍රේඩ් 8 වල. නවරාත්‍රී අවසන් වන්නේ no විජයදසම. විජයදසම පූජාවෙන් තමයි අවසාන සටහන් වෙන්නේ. පාසඳාන ප්‍රකාශ අතරින් දේශීය නර්තනයේ නව ප්‍රවණතා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය වන්නේ. දේශීය නර්තනයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශ තමයි අහන්නේ. මොකක්ද ආන්සර් එකේ ඉන්න ඕනේ? එක. ඔව්. සාරධර්ම මුළුමනින්ම යට වෙලා නැහැ නේද? තාම තියෙනවා සාරධර්ම. ඔයාලා අදට ඩාන්ස් රූම් එකට ගිහිල්ලා නමස්කාර කරලා ටීචර්ට වැඳලානේ පටන් ගන්නෙ. සාරධර්ම තියෙනවා තාම නේද? හරි. මාත්‍රා 2 2 4 තාර රූපේ හඳුන්වන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට කලින් හම්බුණා. දෙසුළු මහතු පිටලා තියෙනවා. දෙසුළු මහ තුන්තිත. දෙසුළු මහ තුන්තිත. මොගල් අධිරාජ යුගයේදී හින්දු සහ මුස්ලිම් රජමාලිගා තුල බෙහෙවින් ප්‍රචලිතව පැවති උත්තර ಭಾರತೀಯ නර්තන ක්‍රමය. කතක්. හරි ඊළඟට මේ chart එක ඇතුලේ මොන තවත් chart එකක් තියෙනවා. හරි බලමු. වජිරා චිත්‍රසේන මහත්මිය විසින් නිර්මාණය කරන මේ කවරේ පුතේ ඇඳනම් මේක මකන්න කොහරි කෙනෙක් අඳිනවා. හරි. වජිරා චිත්‍රසේන මහත්මිය විසින් නිර්මාණය කරන ලද මුද්‍රා නාට්‍යයත් වර්ණය වන්නේ. වජිරා චිත්‍රසේන තමයි ළමා මුද්‍රා නාට්‍ය ගොඩක් නිර්මාණය කරේ. එයාගේ එක නිර්මාණයක් තියෙනවා මේ chart එකේ. මොකද්ද? මේ පාඩම තියෙන වලට 10 වසරේදී. වනජා. ඔව් බීපේලියේ 4. උත්තර දෙනුනේ බීපේලියේ 4. වනජා තමයි මේකේ තියෙන අංක එක. නල දමයන්ති කරදිය රාවණ. මේව නිර්මාණය කරේ කවුද කියලා අහන්නේ. චිත්‍රසේන. සීපේලියේ 1 උත්තරේ. සීපේලියේ 1. තිත්ලස ලෝචය සැදි චක්‍රවලල්ලා. මේ ගැමයටම සඳහා යොදා ගන්නා රංග භාණ්ඩයත් වර්ණය වන්නේ. අත්මිනි. තිත්ලස ලෝචදි ඔව් මොකද්ද? අත්මිනිය. නෑ. පන්තේරුව. පන්තේරුවනේ. පීපේලියේ 4 තියෙනවා. දීපේලියේ 4 තියෙනවා. අත්මිනී කියන්නේ බලි ශාන්ති කර්මයේදී භාවිතා කරන රංග භාණ්ඩය. ඒක තාල වාද්‍ය භාණ්ඩයක්. ඔය විශේෂයෙන් ග්‍රහපන්ති කවි ගායනා කරන්නේ බලි ශාන්ති කර්මයේදී අපි බලි කියලා කියන්නේ විශේෂ ශාන්ති කර්මයක්. ඒ කියන්නේ උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන් තුනේම එන ශාන්ති කර්මයක් තමයි බලි ශාන්ති කර්මය. ඒ කියන්නේ සම්ප්‍රදායන් තුනේම පැවැත්වෙනවා. හැබැයි සාම්ප්‍රදානිකූල වෙනස් වෙනවා. උඩරට බලි ශාන්ති කර්මය කරන්නේ උඩරට විදිහට, පහතරට එක පහතරට විදිහට, සබරගම් විදිහට. හැබැයි බලි ශාන්ති කර්මය කියලා කියන්නේ ඒකේ අරමුණ නවග්‍රහයෙන්ගෙන් අපල ඇතිවන අපල උපද්‍රව දුරු කර ගැනීමේ අරමුණෙන් තමයි බලි ශාන්ති කර්මය සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ පුතේ ගොඩක් බලි ශාන්ති කර්මය ගොඩක් නර්තනයට වඩා ගායනයට තමයි ගොඩක් මුල්තැන තියෙන්නේ. ඒක නිකන් අර ඒ කවි කියනකොට වම් අතේ හෝ දකුණු අතේ තියාගන්නවා අත්මිනිය කියලා වාද්‍ය මේ භාණ්ඩයක්. ඒක පොඩි මෙහෙම කූරක් එක්ක ඒ කූරට යටින් පොඩි සීනුවක් තියෙනවා. ඒක තමයි අත්මිනිය කියන්නේ. මෙහෙම ඒ කූර අල්ලගත්තම මෙහෙම ඒක මේ ෂේක් කරාම ඒ තාලෙ තිබ්බම අර සීනුව වදිනවා. අත්මිනිය කියන එක පාවිච්චි වෙන්නේ බලි ශාන්ති කර්මයේදී කියලා මතක තියාගන්න. ඉතින් බලි ඇඹීම වෙන්නේ ඒ කියන්නේ? ඔව්. බලි ඇඹීම සිද්ධ වෙන්නේ බලි අඹන්නේ බලි ශාන්ති කර්මය කරන අතරතුර තමයි බලි ඇඳුරන් ඒ බලි අඹන්නේ. හරි මිස්. කඩ බලි තීර විදිහේ බලි වර්ග තියෙනවා. මේ කොහොම වෙතත් අත්මිනිය පාවිච්චි කරන්නේ බලි ශාන්ති කර්මය. හරි ඊළඟට සොකරි ගැමි නාටකයෙන් චරිතයක් අඩංගු වර්ණය වන්නේ. සොකරියේ එන චරිතයක් අහන්නේ. A4 උත්තරේ පරයා. ඒ පේලියේ 4 තියෙනවා. උත්තර තියෙනනේ හරි. පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය යන ග්‍රන්ථය රචනා කරන කතුවරයා. පහතරට ශාන්ති කර්ම සාහිත්‍ය කවුද රචනා කරලා තියෙන්නේ? ඒ තුන. ඔව් මහාචාර්ය ජයසේන කොට්ටේගොඩ මහතා. ඒ පේලියේ 3. මහාචාර්ය මුදලි දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය.
සිංහ නර්තන කලාව සිංහ නර්තන කලාව. දීපේලිය 2. හරි. ඊළඟට ශාන්ති කර්ම සහ සිංහල සමාජය. අපිට මේකත් කලින් හම්බුණා. මම කිව්වේ පොත කවුද රචනා කරේ කියලා. කවුද? මතකයි නම් අනේ උත්තරේ දෙන්න පුළුවන්. තිස්සසද තිස්තකාරිය වසම්. ඔව් මහාචාර්ය තිස්තකාරිය වසම්. හරි ඊළඟට අපොස උසස් පෙළ සඳහා නර්තන විෂයක් ලෙස ඇතුළත් වූයේ මම කලින් මේ ටිකත් කිව්වා නේද? ප්‍රශ්නයක් ආපු වෙලාව. 78 1978. හරි ඊළඟට ඊට කොටස් ටික උඩරන අදට අදාළ ප්‍රශ්න ටිකක් තියෙන ප්‍රශ්න 10ක්. ගැටබෙරේ කොටස්. අපි මේ කලින් හම්බුණානේ රිපීට් වෙලා තියෙන ප්‍රශ්න කීපයක් පුතේ. මම මේ කලින් කතා කරා උත්තරේ 3. මේකක් කලින් කතා කරා අනේ සෝරි මම ප්‍රශ්න දෙකක් රිපීට්ලා තියෙනවා. මහනු නර්තන කලාව ප්‍රසිද්ධ ප්‍රදේශ. මහනුවර සත්කෝලේ සතරකෝලය. හරි ඊළඟට උඩරන් නර්තන සම්ප්‍රදායට පමණක් ආවේනික වචන. උඩරට සම්ප්‍රදායට පමණක් ආවේනික වචන. ගොඩසරම පාසරම කස්තිර ගොඩසරම පාසලඟ කස්තිරම. ඔව්. උඩරට නර්තන සම්ප්‍රදායේ පාද හස්ත සහ ශාරීරික නම්‍යතා සකස් කර ගැනීමට උපයෝගී වන්නේ. දෙක පාසලම සහ ගොඩසරම. කොහොම කංකාරියේ හත් පදයට අයත් වන්නේ. බුලත් කොතල සලු බුලත් කොතල සලු. ඔව්. සත්වෙත් මහත් අදර ලත්යෙත් සිදත් කුමරු තිරිකල් පදේ යන්නේ. ගත්සිත් ඔසත් ගත්සිත් තොසත් පැවිදි අංගා. තුරංග උගන්වන්නේ මොන වසරේද? 7 7. ඔව් 7. උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රවීණ නර්තන ශිල්පී ලෙස නම් කළ හැක්කේ. හතර තුනද නෑ. 1 එස් පනී ಭಾರತ සහ අරුණෝලි සිඹුල්ගොඩ. සිරිබෝ හාමි ඉන්නේ පුතේ සබරගම. මිස අනිත පොඩ්ඩක් කියන්න පුළුවන්ද? විල්සන් වලබොඩුව පහතරට. නිත්‍ය වේල ගුණේ උඩරනේ ඔව්. එස් පනී ಭಾರತ මහතා ශේෂා පලිහක්කාර නිත්‍යවෙල ගුණයා එයාලා ඔක්කොම උඩරට. අරුණෝලි සිඹුල්ගොඩ එයාලා උඩරට. මෙතන සෞරි සිල්වා පහතරට. සිරිබෝ හාමි සබරගමු විල්සන් වලබොඩුවත් පහතරට. හරි. ඊළඟට කොහොඹ කංකාරයේ දක්නමන ගානා අවස්ථා දෙකක්. ඒකත් අපිට කලින් හම්බුණා. හංගල පේ කිරීම සහ අයල ඇදීම. හරි. ඊළඟට කුදාන්ත ගතතුන් වට්ටමෙහි දෙවන පදයට අදාළ අඩව්ව ආරම්භ වන්නේ. දෙවන පදයට අදාළ අඩව්ව ආරම්භ වන්නේ. කුදාන්ත ගතතුන් වට්ටමේ. මොකද්ද? 4 4. තත්තුංග තක තුංග තක්කඩ තරිකඩ තක්ක තුංග. හරි. ඊළඟට අන්තිම බහුවර්ණ ප්‍රශ්නය. හිස්තැනක් ජින්තත්තත් හිස්තැනක් දොමිකිට කුඳ අඩව්ව. හිස්තැන් වල සුදු පදය අහන්නේ. මේක අඩව්වක්. 2. තාන් ජින්තත්තත් දහුට දහකට දොමිකිට කුඳ. ගත කුකුඳා චිත් තෙහින් තහචිත් කුඳ තහචිත් තහර්දොන්. මේ අඩව්ව එන්නේ මොන වට්ටමේද? දොන් ජින්ත ගත දොන්ත වට්ටමේ. ඔයාලට ග්‍රේඩ් 10 වලදී තමයි ඒක උගන්වන්නේ. මිස අඩව නෝට් එකක් දාන්න පුළුවන්ද? අඩව්ව නෝට් එකක් අඩවවල වට්ටම් වලද? ඔව් මිස් වට්ටම් සම්බෝධි හරි. මේ 10 වස 4 පොත නැද්ද පුතේ ඔයාලා ගාව? ඔයා ගාව නැද්ද? තියෙනවා මිස් ඒකේ තියෙන ඒකේ ගන්න පුළුවන්ද ඔක්කොම අඩව වට්ටම් ටික? ඔව් වට්ටමේ කියන්නේ 10 වසරේ තියෙනවා මේ දොන්චිත ගතන්ත වට්ටම තියෙනවා. කියන්නේ පද දෙකක් නේ ඔයාලට තියෙන්නේ. ඒ පද දෙකේම අඩව ටික තියෙනවා පොතේ. හරි මිස් thank you. හරි ඕකේ. දැන් අපි යම් මේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට ප්‍රථමයෙන්ම උඩරට වන්නම් ගායනා කරන ලද්දේ.
කොහෙද? කවිකාර මඩුවේ. කවිකාර මඩුවේ. පුතේ ඔයාලා ආන්සර්ස් ලියා ගන්න. කවිකාර මඩුවේ. මට හිතෙන්නේ මට මෙතන එන්න මොකක් හරි ඇති මේකක් මේක හොයා ගන්න බැහැ. නවතින් තාවලා. ඔයාලා ආන්සර්ස් ලියා ගන්න. උත්තරේ කවිකාර මඩුවේ. දෙවෙනි එක රේඛා හැඩතල සහ සම්බරතාව යන මූලධර්ම නර්තන කලාවට මෙන්ම මොන චිත්‍ර. කලාවටද වැදගත් වෙන්නේ? චිත්‍ර. ආන්සර් එක චිත්‍ර. තුන්වෙනි ප්‍රශ්නය අපොස උසස් පෙළ විභාගය සඳහා නර්තන විෂයක් ලෙස ඇතුළත් වූයේ. කලින් ආවේ ප්‍රශ්නේ නේද අපිට? 1978. පින්නල කෝලාට්ටම් යනු මොන දමිළ. සංස්කෘතියද? ද්‍රවිඩ. ද්‍රවිඩ. බීභත්ස රසය උපදින්නේ කුමන ස්ථායී භාවය මුල් කරගෙනද? බීභත්ස රසය. ජුගුප්සා. ජුගුප්සා කියන ස්ථායී භාවය මුල් කරගෙන බීභත්ස රසය උපදින. කියන්නේ පිළිකුල කියන රසය. විජයතුමා තම්මැන්නයන් ගීතය රචනා කරන ලද්දේ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. මෙතනට එන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. දැන් ආන්සර් එක එන්නේ. ඊළඟට සිංහ බාහු නම් නාට්‍ය මොන ගණයටද අයත් වෙන්නේ? ශෛලීගත. මොන නාට්‍ය? ශෛලීගත. දැන් එන්නේ ශෛලීගත. දීවර චරිත ප්‍රබල ලෙස ඉස්මතු කොට නර්තනය හා සංගීතය මැනවින් යොදාගත් නිර්මාණයක් ලෙස කරදිය. 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 උත්තරේ කරදිය. අටට උත්තරේ කරදිය. ඉන්දියාවේ ඇති හිස්තැනක් සහ හිස්තැනක් යන ආයතනවල කතක් නර්තනය ඉගෙන ගත හැකියි. මෙතනදී ඔයාලට කතක් නර්තනය ඉගෙන ගන්න පුළුවන් ආයතන තියෙනවා. ඔයාලගේ පොතේ මං හිතන්නේ ආයතන 5ක් 6ක් විතර තියෙනවා. ඒකෙන් දෙකක් දාන්න පුළුවන්. මොනවද ඒ ආයතන මතකද? දිල්ලි කතක් කේන්ද්‍රයයි ලක්නව් බාත්කාන විශ්වවිද්‍යාලය. ඔව් very good. දිල්ලි කතක් කේන්ද්‍රයේ ලක්නව් බාත්කණ්ඩ ආයතනය, ඒ වගේම රබීන්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලය, වාරාණසී විශ්වවිද්‍යාලය, මධ්‍ය ප්‍රදේශ khairatgar විශ්වවිද්‍යාලය, චක්‍රදා නෘත්‍ය කේන්ද්‍රය, ඔන්න ඒ වගේ නම් වලින් දෙකක් ලිව්වා නම් ආන්සර් එක හරි. කතක් නෝට්ස් එකේ ඔයාලට අවශ්‍ය නෝට්ස් තියෙනවා නම් කියන්න මම ඒව ටික දාන්නම්. හරි නේද? ඊළඟ ප්‍රශ්නට අපි යමු. හේවිසි වාදනය සඳහා යොදාගෙන ප්‍රධාන අවනද්ද භාණ්ඩ දෙකක් ලෙස හේවිසි වලට ගන්න ප්‍රධාන අවනද්ද භාණ්ඩ දෙක. තම්මැට්ටම දවුල. තම්මැට්ටමයි දවුලයි. උඩ්රට් නර්තනයේදී හස්ත පුහුණුව සඳහා ගොඩ සරඹමින් සබරගමු නර්තනයේදී හස්ත පුහුණුව සඳහා මොනවද නටන්නේ? උඩ්රට වල අපි ගොඩ සරම නටනවා වගේ සබරගම නටන්නේ මොනවද? තොබින පද. දොම්බින පද. ඔව් දොම්බින පද. එතකොට මට කියන්නකෝ දැන් පහත රටවලක් මොනවද ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ අපේ තියෙන පාසලම ගොඩ සරම වෙනුවට පහත රට සම්ප්‍රදාය අපි ඒක හඳුන්වන්නේ කොහොමද? ඊළඟම් සරම. ඔව් පාසරම නම් පාසරම තමයි. අපේ ගොඩ සරඹ එයාලගේ හඳුන්වන්නේ ඉලංගම් සරඹ කියලා. ඒ ටිකත් නෝට් කරගන්න ඔයාලා ගම නැත්තම්. ඒ වගේම සබරගමු වල මොකද අපේ පාසරඹ එයාලා පාසරම හඳුන්වන්නේ කොහොම නමින්ද? මණ්ඩි පද. මණ්ඩි පද. මණ්ඩි පද. ඊළඟට ගොඩ සරම හඳුන්වන්නේ දොම්බින පද කියලා. හරි. ඊළඟට හිස්තැනක් වසරේදී රවීන්ද්‍රනාථ tagore තුමාගේ පැමිණීමත් සමගම නර්තන කලාවේ නව ප්‍රබෝධයක් ඇති විය. කලින් මේ ප්‍රශ්න කතා කරා. මේ සම්බන්ධව කතා කරා. මොන අවුරුද්දේ රවීන්ද්‍රනාථ tagore තුමා ආවේ? 1934 දී. හරි. 1952 රජයේ ලලිත කලායතනයේ සහ මේ අවුරුද්දේ සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ වුණාලු. මොන අවුරුද්දේද? 1956. 1956 very good. ඊළඟ පුං බෙරේ නම් වූ වාද්‍ය භාණ්ඩය හිස්තැනක් මොන නර්තනයේදීද පාවිච්චි කරන්නේ? මණිපුරි. දෙපානෝ නම් නාට්‍ය මොන නාට්‍ය ගණනට ඈත් වෙන එකක්ද? දෙපානෝ ඒ වගේම ප්‍රේමති ජායති සෝකෝ ඔන්න ඔය නාට්‍ය වර්ග ඈත් වෙන එක නාට්‍ය ගණයකට.
මොනවාද ඒ නාට්‍ය ගන්නේ? අපි ওই පාඩම ඉගෙන ගන්නවා 9 වසරේදී. ගීත නාට්‍ය. ගීත නාට්‍ය very good. ඊළඟ ශාන්ති කර්ම ආශ්‍රිතව සැලසී නිර්මාණය කිරීමේදී අපිට මොන කලාවෙන් සහාය ලබා ගන්න පුළුවන්ද? චිත්‍ර කලාවෙන්. ඔව්. මානසික චිත්‍ර. යහන් දැක්ම මිස් නම් නර්තනාංගයේ ඔව්. මිස් කියන්න මේ පුතේ. සම්පූර්ණ නාට්‍ය යන නෝට් එකක් තියෙනවද නාට්‍ය සම්බන්ධව? ඔව් තියෙනවා. ඒකත් ඕන නේද? ඔව් මිස්. ඕකේ. හරි මම ලියන්න මම දාන්න. හරි යහන් දැක්ම නම් වූ නර්තනාංගය පහතරට මෙන්ම මොන නර්තනෙදි දකින්න පුළුවන්? සබරගමු. 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 සබර ගන්න. හොඳයි. ලෙලදුන් නවතඹ පළුවන් පාදේ. මේක සඳහන් වෙන්නේ සංදේශ. මොන සංදේශයේද? මොකක්ද 9 වසර පාඩමක් නේද? නර්තන කලාව පරිවි. හාබැලි මූලාශ්‍ර. ඔව් පරිවි. ඔව්. ආංශක පරිවි සංදේශය. මෙතනත් පුතේ හොඳට මතක තියාගන්න ඔය පාඩමත් ටිකක් වැදගත් පාඩමක්. නර්තන කලාව හාබැලි මූලාශ්‍ර කියන පාඩම යටතේ ඔයාලා අවුරුද්දෙන් අවුරුද්ද ඉගෙන ගන්නවා එක් මූලාශ්‍ර ග්‍රේඩ් 8 එකේදී ඔයාලා ඉගෙන ගන්නවා රූකම් ගැන. නේද? ගල් කැටයම්, ලී කැටයම්, චිත්‍ර මූර්ති. ඒ වයින් නර්තන කලාව ගැන අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු මොනවාද කියලා ඔයාලා ග්‍රේඩ් 8 වලදී ඉගෙන ගන්නවා. ඊට ග්‍රේඩ් 9 වලදී ඉගෙන ගන්නවා මේ පාඩම යටතේ සංදේශ කාව්‍ය සහ සෙල්ලිපි වලින් නර්තන කලාව ගැන තොරතුරු මොනවාද අපිට ලැබෙන්නේ කියන. ඒකට මේ පාඩම යටතේ සංදේශ කාව්‍ය වල එනම සමහරක් කවි ඒ කියන්නේ මේ තිසර සංදේශය එතකොට පරිවි සංදේශය සැල්ලිහිණි සංදේශය ඔන්න ඔය වගේ සංදේශ කාව්‍යයන් හින තොරතුරු. හරි අපි 19 දැන් කතා කරන්න ඕනේ. පානා අසිරි නොහැර බානා දෙනෙත් කුසුම. මේ ගායනය මොන ගායනයක්ද? මාත්‍රා කීයෙන් කීයට යන ගායනයක්ද? ප්‍රශස්ති. ඔව් ප්‍රශස්ති ගායනාවක්. මේක ගායනා වෙන්නේ මාත්‍රා කීයෙන් කීයද? මොකද්ද මේකේ තිත? දෙක. ආයෙ කියන්න පුතේ. 2 ධන 3. ඒ කියන්නේ සුළු මැදුම් දෙතිත. 1 2 1 2 3 1 2 1 2 3. මේ තාලෙට තමයි මේ කවිය ගායනා වෙන්නේ. හරි ඊළඟට හිස්තැනක් සහ හිස්තැනක් යනු මණිපුර නර්තන සම්ප්‍රදායේ නර්තනාංග දෙකකි. රාස්ලීලා පුක්චෝලම්. රාස්ලීලා ශබ නර්තනාංග පුම්චෝලම් පරේන් කර්තාල් චෝලම් සංකීර්තන කියන ආන්සරත් හරිය දා මගේ පන්තියේ ළමයෙකුත් මේ සංකීර්තන නර්තනය ගැන අහලා තිබුණා. එයා ඉන්නවා නේ මීටින් එකේ අද ඖෂධි. මේ සංකීර්තන නර්තනාංගයත් හරි පුතේ. ඒකත් එන්න නර්තනාංගයක් තමයි. ඒත් රාස්ලීලා පරේන් පුම්චෝලම් කර්තාල් චෝලම් සංකීර්තන ඔය නර්තනාංග වලින් ඕන එකක් ලිව්වම හරි. ඕන දෙකක් ලිව්වම හරි ඒකට. අභිනය දර්පණේ නම් වූ ග්‍රන්ථය රචනා කළේ කවුද? නන්දිකේශ්වර. ඔව්. එතකොට නාට්‍ය ශාස්ත්‍ර රචනා කරේ කවුද? භාරත මුනිවරයා. හරි. මතකයි නේ? ඕකේ. ආචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය විසින් රචනා කරන ලද ග්‍රන්ථයක්. සබරගමු නර්තන කලාව. හරි. තාපොතක් මතක් කරමු තව පොත්. තමන් දේවාල පුදසිරිත්. ඔව්. ආය සබරගමු කුමාර සමයම. ඔය පොත් තුනම එතුමිය විසින් රචනා කරපු පොත්. හරි. ඊළඟට නවග්‍රහයන් උදෙසා කරු ලබන බලි ශාන්ති කර්මයේදී මොන කවිද ගායනා කරන්නේ? ග්‍රහපන්ති කවි. යුද්ධයටත් ඇවිත් සිදු පිට නැව් නැගලා. පොඩ්ඩක් මේ අකුරු පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මේ කියන්නේ මොන තිතටද කියලා අහන්නේ.
මේක පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ. අහන්න පිට. යුත්තේට විසිදු පිට නැවුනගලා පරංගි නමුත් විත් කොළඹට මොන විතරද යන්නේ? සුළු ගණිත නෑ සුළු තනි විතර නෙමෙයි යන්නේ. මැදුම් ගණිතද ඔව් මැදුම් තනි. ඒ කියන්නේ මාත්‍රා තුනෙන් තුනට 1 2 3 1 2 3 1 2 3 1 2 3. හරි. ඊළඟට කෝලම් 나ටකයේ වෙන ප්‍රධාන ලක්ෂණයක් වනුයේ එක් එක් චරිත සඳහා මොනවා පැළඳීමද? වෙස් මුහුණු පැළඳීම. ඔව්. ශෝක නම් වූ ස්ථායී භාවයෙන් උපදින්නේ ඉක්මනට කියන්න අපි වහලුත් කතා කරා. කරුණා රසය. කරුණ රසය. ඔව්. දීර්ඝ ජන ජීවිතයේ දුක් ගැහැට මොන්න මුද්‍රණයකට පේන්නේ. කරදීම්. ඔව්. රන්විලි දෙකොණට යනු මෝල්ගස් කයි පදයකි. රන්විලි දෙකොණ. ඉතිරි පදේ මොකද්ද? සොඳින් කොණට සොඳින් තොඳින් තබන්නේ. හරි. පහත නර්තනාංගයත් නර්තන සම්ප්‍රදායන්. රාස් ලීලා කියන්නේ අපි දැන් ඉස්සරහ කතා කරා මණිපුරි. මණිපුරි. තෝඩායන් කියන්නේ තෝඩායන් කියන්නේ කතකලි කතකලි. ඔව්. ඒකලා මේක ඉන්නවා. ඔව්. දාශා. හරි. ඊළඟට මේ කවිය අපිට කලිනුත් ආවා. මේ ගම්පි එසේ හේනේ මාමලා. ඒ ගමි නාටකය මොකද්ද? කෝලම්. කවියේ හැන චරිතය ජසෙන්. ජසකෝල ඔව්. හරි. ප්‍රශ්න 30 ඉවරයි පුතේ. මීට අමතරව ඉතින් තව ගොඩක් තියෙනවා. ඇත්තටම කතා කරන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම ගොඩාක් තියෙනවා. කතා කරන්න ප්‍රශ්න අපිට ඉතින් තියෙන කාල වේලාවත් එක්ක මම ප්‍රශ්න 30යි දැම්මේ ඉතින්. ඒ නිසා නැත්තම් ඇත්තටම මේ ගොඩක් තියෙනවා කතා කරන්න නම් ප්‍රශ්න. හරි. අපි ඊළඟට යන රචනා ප්‍රශ්න වලට. දැන් මෙතනදී මම මේ සාමාන්‍ය පුතේ ඔයාලට රචනා ප්‍රශ්නයකට ප්‍රශ්න 3යි කියන්නේ එක ප්‍රශ්නයකට අදාළව කොටස් 3යි එන්නේ. මම මේ ප්‍රශ්න ගොඩක් දාලා තියෙන්නේ එන්න පුළුවන් විදි තමයි දාලා තියෙන්නේ. නැත්නම් මේ ප්‍රස්තාරකයන් නම් තව විදි ඕන තරම් එන්න පුළුවන්. මම අනිත් පාඩම් වලින් දැන් උදාහරණයකට ශාන්තිකරණ පාඩමින් එන්න පුළුවන් මේ විදි ප්‍රශ්න මම දාලා තියෙන ප්‍රශ්න 7ක් විතර. ඒක ඇත්තට මෙච්චර ඔයාලට එන්නේ නැහැ. ප්‍රශ්න 3යි ඔයාලට එන්නේ. මම යාර එනේ විදි පොඩ්ඩක් දාලා තියෙනවා මොන වගේ එන්න පුළුවන්ද කියලා. ඒකට මේවට ඔයාලට උත්තර ලියා ගන්න පුළුවන් නම් ලියලා තියා ගන්න පුළුවන් නම් ඔයාලට හොඳයි එක්සෑම් එකට යන්න කලින්. අපි මුලින් දැන් ප්‍රස්තාරකරණය කියන පාඩම ගත්තොත් මේකේ පුතේ මේ ප්‍රශ්න වලට අමතරව තව ඕන තරම් විදි තියෙනවා අහන්න. එක විදිහක් තමයි ඔයාලගෙන් බෙර පද ප්‍රස්තාර කරලා අහන්න පුළුවන්. අපි දැන් මේ ප්‍රශ්න පුතේ ඇත්තටම සාකච්ඡා මාර්ගයෙන් යන්නේ මොකද අපිට උත්තර ලියන්න කාල වේලාවක් නැති නිසා. මේ මොනවාද එක විදිහක් තමයි බෙර පද ප්‍රස්තාර කරන්න අහනවා. ප්‍රස්තාරකයන්ට අදාළව. එතකොට ඔයාලගේ ඉගෙනගත්ත වන්නම් වල, වට්ටම් වල නිකන් normally බෙර පදයක් දීලා මේ බෙර පදේ ප්‍රස්තාර කරන්න කියලා අහන්න පුළුවන්. ඒ වගේම තව විදිහකට එන්න පුළුවන් කවි පදයක් දීලා ප්‍රස්තාර කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් ඉන්ද්‍ර දිශාවට ඉඹුල් විමානට හිරු දෙවි අධිපති වන්නේ. මෙම කවි පදයේ මාත්‍රා 4 හොඳට ප්‍රස්තාර කරන්න. සමහර ළමයි ඉන්නවා මේ මුළු කවියෙන් ප්‍රස්තාර කරනවා. අපිට දැන් හම්බෙලා තියෙන ළමයි උත්තර ලියනවා මේ අහලා තියෙන්නේ කවි පදේ විතරයි. හැබැයි මුළු කවියෙන් ප්‍රස්තාර කරන්න වෙලාව ගන්නවා. හොඳට පුතේ ප්‍රශ්න කියවන්න අනිවාර්යයෙන්ම ඔයාලා ඒක හොඳටම කරන්න. මොකද විශේෂයෙන් O level exam එකේදී තමයි ඔයාලට කාලේ වටිනාකම තේරෙන්නේ. ඔයාලා exam එකේ ගිහිල්ලා වඩනම තමයි ඔයාලට කාලය කොච්චර වටිනවද කියලා තේරෙන්නේ. ඒක තව තේරෙනවා ඔයාලා A level වලට ගියාට පස්සේ. ඒක ඊට වඩා හොඳ මුගක් දැනෙනවා. මොකද ටයිම් එක ඔයාලට මෙහෙම බලන්නවත් වෙලාවක් එන්නේ නැහැ A level වල නම්. ඔයාලා ඉතින් එහෙම තමයි ඔයාලා විෂයන් 9ක් එක්කනේ ඔක්ට වෙන්නේ දැන්. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ හොඳට කියවන්න මුලින්. හොඳට ප්‍රශ්නේ කියවලා අදාළ විදිහට උත්තර ලියන්න. දැන් ඔයාලා රචනා ප්‍රශ්න වලට උත්තර ලියනකොට
ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද දැන් උත්තරේ ලොකු වෙන්න කියලා හිතාගෙන අනවශ්‍ය දේවල් ලියන්න එපා. අවශ්‍ය කරුණු ටික පෙළගස්සන්න ඔයාලට සම්පූර්ණ ලකුණු ටික හම්බෙයි. එහෙම කියලා ඉතින් මේ පිටුවෙන් භාගයක් විතර ලියලා ඉතින් නතර වෙන්න එපා. එහෙම කියලා නෙමෙයි මම මේ කියන්නේ. මොකද රචනා ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවානේ. ඒකට සාමාන්‍යයෙන් පිළිවෙල වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ලකුණු අඩු කොටසක් හම්බෙන්නේ, මැද ප්‍රශ්නේ මැද කොටසක්. දැන් සාමාන්‍ය ලකුණු 12නේ ඔයාලට හම්බෙන්නේ රචනා ප්‍රශ්නයකට ලකුණු 12යි. දෙවෙනි කොටස ඔයාලා උත්තර ලියන්න ඕනේ හිස්තැන් පුරවනකට ලකුණු 12ක් හම්බෙනවා. ඒ ප්‍රශ්න 10ක් තියෙනවා එතන. එතකොට එතන ලකුණු 12ක් හම් වෙනවා. ඔක්කොම හිස්තැන් 12ක් තියෙනවා යාළුවගේ එතන. එතන ලකුණු 12යි. තව ප්‍රශ්න 4ක් ඔයාලා තෝරන් ලියන්න ඕනේ. එතකොට ඔක්කොම 12 වරක් 5 60යි. එහෙමයි ඔයාලගේ දෙවෙනි කොටසේ ලකුණු 60 හැදෙන්නේ. එතකොට හැම ප්‍රශ්නයකටම ප්‍රශ්න අණු කොටස් 3 ගානේ තියෙනවා. ඒ අණු කොටස් වලින් සමහර අවස්ථාවල දැන් පිටසටහන් ලියනකොට ලකුණු 4 ගානේ 3කට 12ක් හම්බ වෙනවා. දැන් අනිත් ප්‍රශ්න වල හිතන්න මෙතන තියෙන 3යි කියලා. මෙතනදී ෆස්ට් ක්වෙස්චන් එක ලකුණු 2ක්. ඊළඟට ලකුණු 4ක්. ඊළඟට 6ක්. ඒ වගේ වැඩි වෙන මට්ටමින් තමයි ලකුණු වල ලකුණු ප්‍රමාණයත් මෙන්ෂන් කරලා තියෙනවා පේපර් එකේ. ඒ හින්දා හොඳට ප්‍රශ්න කියවලා උත්තර ලියන්න. අනික ප්‍රස්තාරකරණය තෝරගන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනට කාලයක් ඉතුරු කරගන්න පුළුවන් මේ ප්‍රස්තාරකරණය ගොඩක් ළමයි අතාරිනවා ඇත්තටම. ඒ ප්‍රශ්නේ. මොකද ඒ හේතුව තමයි ගුරුවරු හැයට උගන්වන්නේ නැහැ ප්‍රස්තාරකරණයේ පාඩම. මුලින් ඉඳලා grade 6 ඉඳලා හරියට ළමයින්ට ප්‍රස්තාරකරණය ඉගෙනුවා නම් ප්‍රස්තාරකරණය කියන්නේ හරිම ලේසි පාඩමක් සහ හරිම හරි ඉන්ටරෙස්ටිං පාඩමක් ප්‍රස්තාර කියලා කියන්නේ. ඉතින් මට ඇත්තටම උගන්වන්නවත් මේකක් නැහැ මේ ප්‍රස්තාරකරණය මේ අද නම්. බලමු අපි පස්සේ මොකක්ද සෙමින එකක් දාලා ඔයාලට කරන්න පුළුවන්ද කියලා. මේ ඉතින් ඒ විදිහට පුතේ කවි පදයක් දීලා හොඳට බලන්න කවියද කවි පදයේද අහන්නේ කියලා. එහෙම බලලා උත්තර ලියන්න. ඒ විදිහට එන්න පුළුවන් තව විදියක්. අනිත් විදිහට තව විදියක් එන්න පුළුවන් එක්ක කස්තිරමක් නැත්නම් අඩවුවක් ප්‍රස්තාර කරන්න කියලා. ඒ උදාහරණයක් ගත්තොත් මාත්‍රා 2 2 4 තාල රූපයට අයත් අඩවුවක් ප්‍රස්තාර කරනවා. එතකොට මෙහෙම කියපු ගමන් ඔයාලට නෝට් වෙනවනේ දැන් මේ තිතට යන අඩවුවක් තියෙන්නේ කොහෙද කියලා. කොහෙද තියෙන්නේ මේ තිතට යන අඩවුවක්? වන්නමක තියෙනවද? වට්ටමක තියෙනවද? බලන්න මාත්‍රා 2 2 4 8 3 තිතට යන අඩවුවක් අපිට හම්බෙන්නේ කොතනද? කුදාන්තගත දොන්ත වට්ටමේ. කුන්දාන්තගත දොන් වට්ටමේ. කුන්දාන්තගත දොන් වට්ටමේ එනවා අඩව් දෙකක් අපි ඉගෙන ගන්නවානේ. එකක් තමයි තාම් දොමිතිගත අනිත් එක තත්තොඟ තකතොඟ. එතකොට මේ අඩව් දෙකෙන් එකක් තමයි ප්‍රස්තාර කරන්න ඕනේ. එතකොට මෙතන ඔයාලට ඒක මෙන්ෂන් කරලා නැහැ. ඔයාලා ඒක හොයා ගන්න ඕන. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම දැන් සෙකන්ඩ් එකේ හදන මාත්‍රා 2 3 තාලුවපටත් කස්තිරමක්. 2 3 තාලුවපටත් අයත් කස්තිරමක්. අපිට කොහෙන්ද හම්බෙන්නේ? සුළු මැදුම් දෙතිතට අපිට කස්තිරම් හම්බෙන්නේ කොතනින්ද මතක් කරලා බලන්න. තුරඟා. ඔව්. තුරඟවන්න මේ කස්තිරමක් අපිට ප්‍රස්තාර කරන්න පුළුවන්. තව එකක් ප්‍රස්තාර කරන්න පුළුවන්ද? බෑනේ. කස්තිරමක් හම්බ වෙනවා කුන්ද දොංචිනක ගතදොන්ත වට්ටමේ. හැබැයි ඒ කස්තිරම හරි පොඩි කස්තිරමක් නේද? දොංචිත කුන්ද ගජිත කුන්දතා කියලා නෙන්නේ. අපිට ගන්න වෙන තුරඟවන්න මේ කස්තිරම තමයි එතනට. හරි ඊළඟට තියෙනවා ආයුධයක් තියෙනවා මුසුරඩි වන්නමට අයත් බෙරපද දෙක නියමිත තාල රූප වලට අනුව ප්‍රස්තාර කරන්න. දැන් මුසුරඩි වන්නම තියෙන grade 11 වල. අපේ උඩරට නර්තන සම්ප්‍රදායේ හරි විශේෂ වන්නමක් තමයි මුසුරඩි වන්නම කියලා කියන්නේ. මොකද මේකේ තිත් රූප දෙකකට යනවා. ඒකට මේකේ අයත් බෙරපද දෙක තමයි නිර්මාණය මේ ප්‍රස්තාර කරන්න කියන්නේ. මොනවාද මේකේ බෙරපද දෙක පුතේ? මුසුරඩි වන්නමේ දෙන මොනවාද බෙරපද? තිත් රූප දෙක මොනවාද? දෝන් ජින්ජින් තකට දොන්තක. ඔව්. චිංගත ගුගු. එතකොට මේ දෙක යන්නේ මොන මාත්‍රාවලටද? පළවෙනි දෝන් ජින්ජින් තකට දොන්තක් කියන බෙරපද යන්නේ මාත්‍රා 3-4ට. මැදුම් මහ දෙතිත සහ මැදුම් තනිතිත. ඔය ටික තමයි තිත් රූප දෙක. ආයහලා තියෙනවා මාත්‍රා 4 තනිතිතට අයත් වන්නමක එක කවියක පද දෙකක් ප්‍රස්තාර කරන්න. එතකොට මේ මාත්‍රා 4න් 4ට යන වන්නමක් අපිට එකයි හම්බෙන්නේ. මොකක්ද ඒ වන්නම? සිංහරාජ.
සිංහරාජ වන්නම. ඔව්. සිංහරාජ වන්නමේ එක කවියක පද දෙකක් තමයි ප්‍රස්තාර කරන්න කියන්නේ. ඒකට ඒක හොඳට කියවලා බලලා ප්‍රස්තාර වෙන්න ඕනේ. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඔයාලගේ තියෙන වන්නම් 6. ඔයාලට තියෙන්නේ හනුමා, තුරංගා, වයිරොඩි, සිංහරාජ, සැවුලා, මුසලඩි. මේ වන්නම් 6 පුතේ. මේ වන්නම් 6න් වන්නම් 3ක් තනි තිතට යන වන්නම්. අනිත් වන්නම් 3 දෙතිතට යන වන්නම්. දැන් මට කියන්නේ මෙතන තනි තිතේ වන්නම් 3 මොනවද කියලා. හනුමා, වෛරෝඩි, සිංහරාජ. හනුමා, වෛරොඩි, සිංහරාජ. දෙතිතට යන ඒවා එතකොට ඉතුරු ඒවා ටික නේද? තුරංගා, සැවුලා, මුසලඩි. එතකොට දැන් ඔයාලා ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට එනවනේ මේ choice එකක්. ඒ කියන්නේ වන්න මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී ඔයාලට වන්නම් දෙකක් එනවා කැමති එකක් නටන්න. එතකොට ඒක එන්නේ තනි තිතේ වන්නමකුයි දෙතිත වන්නමකුයි. උදාහරණයක් ගත්තොත් හනුමා වන්නම හෝ සැවුල වන්නම. නැත්තම් වෛරොඩි වන්නම හෝ මුසලඩි වන්නම. එහෙම නැත්තම් සිංහරාජ වන්නම හෝ තුරංගා වන්නම. ඔය වගේ එන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එතකොට ඔයාලා ට්‍රික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එක තිතකට අයත් වන්නම් කියන වන්නම් 3ක් විතර බලන් ගියා නම් ඇති වගේ එකක්. ඉතින් එහෙම තමයි මෙච්චර කාගෙට හැදුනේ. ඒ කියන්නේ තනි තිතයි තිතේ වන්නම් දෙකක් කියන. ඒකට එක්ක ඔයාලා තනි තිතේ වන්නම් දෙක ප්‍රැක්ටිස් කරලා යන්න. එහෙම නැත්නම් දෙතිතේ වන්නම් දෙක ප්‍රැක්ටිස් කරලා යන්න. ඒකට ඔය තින එකක් තමයි එන්නේ කොහොමද. ඒක පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එකක් විදිහට ඒ විදිහට. ආයි තියෙනවා දොන්ජින්ත ගදතුන්ත වට්ටමේන අඩව්වක්. කොට ඒකේ අඩව් දෙකක් තියෙනවා දොන්ජින්ත ගදතුන්ත වට්ටමේ. එකක් මොකද්ද? තාන්ජින්තත්ත ජින්තත්ත අනිත් එක තත්තකට තකරෝ. ඔය අඩව් දෙකකින් එකක් ඔයාලා ප්‍රස්තාර කරන්න ඕනේ. ප්‍රස්තාර කරනට අදාළ මොනවා තව ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න? මෙතනින් ළමයි ඔක්කොම ප්‍රස්තාරකරණය කරනවා කියලා දින්නේ නැත්නම් ප්‍රස්තාරකරණය අතාරිනවා කියලා දින්නේ. කරන්න පුළුවන් නේද? හොඳයි. හැබැයි බැරි නම් දැන් ඒකට අමුතුවෙන් මහන්සි වෙන්න යන්න එපා. අනිත් ප්‍රශ්න වල හොඳට මහන්සි වෙන්න. දැන් ඔයාලට කාලයක් නැහැ මේව ආයෙ මේව කරන්න. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. කෙටි සටහන්. කෙටි සටහන් කිව්වම් පුතේ දැන් කොහොමත් මේ ප්‍රශ්නේදී එක පාඩමක් විතරක් මූලික වෙන්නේ නැහැ. ඔයාලගේ තියෙන නර්තන පොදු දැනුම ආශ්‍රයෙන් තමයි කෙටි සටහන් ප්‍රශ්න අහන්නේ. එතකොට මෙතනදී මම කීපයක් දාලා තියෙනවා. මෙතනදී ඔයාලගේ දැන් කෙටි සටහනක් සාමාන්‍යයෙන් ඔයාලා ලියන පේපර් එකේ භාගයක් විතර ෆිල් වෙන ලියුම ප්‍රමාණවත්. ඊට වඩා පිටුවක් දෙකක් ලියන්න එපා කෙටි සටහනක් තේරුමක් නැහැ. ඒ නිසා ඔයාලා ලියන පේපර් එකේ half වගේ වෙන්න ඔයාලා ලියුවා ඒක ප්‍රමාණවත් අදාළ කරුණු ටික හරියට තියෙනවා නම් සම්පූර්ණ ලකුණු 4ක් ගන්න පුළුවන් කෙටි සටහනකට. මෙතන දැන් අවග්‍රහ, සමග්‍රහ, විෂමග්‍රහ ගැන අහලා තියෙන්නේ. ග්‍රහ කියලා කියන්නේ මොකද්ද? කියන එක මුලින් පැහැදිලි කරා. ඊට පස්සේ අවග්‍රහයෙන් කියන්නේ මොකද්ද? සමග්‍රහයෙන් කියන්නේ මොකද්ද? විෂමග්‍රහ කියන්නේ මොකද්ද? ඒ වගේ ඒ ටික ලිව්වා නම් ඒක හිතට ප්‍රමාණවත්. ඊට වඩා ඇත්තම ලියන්න දෙයක් නැහැ නේ ප්‍රස්තාර කරනදී මේක පාවිච්චි කරනවා කියලා සඳහන් වුණා නම් ඒ උත්තරේ කම්ප්ලීට්. ඔයාලා දන්නවනේ අවග්‍රහ සමග්‍රහ විෂමග්‍රහ කියන්නේ මොකද්ද කියලා? දන්නේ නැත්නම් පුතේ අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මං කියන් යනවා වෙලාව නැති හින්දා අපිට ඒ අතරතුර ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ප්‍රශ්න නැති වෙන්නේ නේද? හරි. ඊළඟට දලදා පෙරහැර ගැන තියෙනවා. දලදා පෙරහැර ලියන්න පුළුවන් මෙන්න මේ අපේ බෞද්ධ විශේෂයෙන්ම බෞද්ධයින්ගේ තියෙන මුදුල් මල්කඩ වැනි නේද දලදා මාලිගාවෙන් වාර්ෂික පවත්වන පෙරහැරක්. ඉතින් මේක ආරම්භ වෙන්නේ මොන කාලෙදිද? මොන රජුගේ කාලෙන්ද මේ දලදා පෙරහැර පටන් ගන්නෙ? අද දක්වා මේක වර්ධනය වෙන ආකාරය, මේක වාර්ෂිකව ගමන් කරන ආකාරය, මේකේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඔන්න ඔය ටික ලියුණා නම් මේ උත්තරේ කම්ප්ලීට්. ඊට පස්සේ ද්‍රවිඩ ජනනටුම් දෙමළ ගැමියටුම් වල grade 6 ඉඳලා ඉගෙන ගන්නවානේ චෙම්බු කෝලාටම් කරගම් කාවඩි ඔහොම කීකේ. මෙතනදී ඔයාලා ලියන්න පුළුවන් අපේ සිංහල සමහර ගැමියටුමුත් මේකේ නාමිකව නෙමෙයි රංග භාණ්ඩ සමානකම් තියෙනවා. අන්න ඒක ගැන ඔයාලා ලියලා මේ උත්තරේ කම්ප්ලීට් කරගන්න පුළුවන්. මොකද මුලින්ම මෙතනදී මොකද්ද ගැමියටුමක් කියන්නේ? අපේ රටට විතරද මේ ගැමියටුම් ආවේනික වෙන්නේ?
එහෙම එකක් නෑ නේද? හැම රටකම එයාලගේ සංස්කෘතිය, එයාලගේ අනන්‍යතාවය පෙන්වුම් කරන සංස්කෘතික අංගයක් තමයි පුතේ ගැමේටුන් කියලා කියන්නේ. එතකොට අපේ රටේ වගේම ද්‍රවිඩයන්ගේ, එතකොට තව ජපානයේ කිව්ව ජපානයේ එයාලගේ තියෙනවා. ඉතින් එයාලගේ සංස්කෘතිය, එයාලගේ ජන සමාජයත් එක්ක බැඳිච්ච විශේෂ අංගයක් තමයි ගැමේටුන් කියලා කියන්නේ. අන්න ඒ ගැන විස්තරයක් කරලා ද්‍රවිඩ නැටුම් වල නම් කීපයක් දාලා මෙන්න මේ සිංහල අපෙත් මෙන්න මේ වගේ සමාන වෙන ගැමේටුන් තියෙනවා කියලා මෙන්ෂන් කරා නම් මේ උත්තරේ කම්ප්ලීට්. මම හිතනවා මම පැහැදිලි කරන දේ තේරෙන්නේ නැති කියලා. පැහැදිලි නම් කියන්න මම මෙහෙම කියන් යන්නේක ඔයාලට වේගෙ වැඩි නෑ නේද? පැහැදිලිද? ගැටලුවක් නෑ නේද? නැතුව ඇතිනේ. ඒකනේ සද්ද නැත්තේ. හරි. ඊළඟට දේශීය නාට්‍ය වර්ග. දේශීය නාට්‍ය වර්ගත් එහෙමයි. නාට්‍යයක් කියන්නේ මොකද්ද? නාට්‍ය සම්බන්ධව නිර්වචන දීලා තියෙනවා. නාට්‍යකින් කරන්නේ මොකද්ද? නාට්‍යකින් පෙන්වන්නේ මොකද්ද කියන එක. ඒක නිර්වචනය කරලා ඊට පස්සේ නාට්‍ය වර්ග මොනවද කියන එක විස්තර කරලා ඒවට අදාළ උදාහරණ දෙක තුනක් දීගෙන ගියා නම් මේ උත්තරේ කම්ප්ලීට්. ඒ කියන්නේ ශෛලගත නාට්‍ය, පොඩ තාත්වික නාට්‍ය නේද? ලෝකධර්මී නාට්‍ය ධර්මී. ඔය වර්ග විදිහට විස්තර කරලා එතකොට තායිට අමතර තියෙන ගීත නාට්‍ය, මුද්‍රා නාට්‍ය ඔය ටික විස්තර කරලා ඒ නාට්‍ය වලට අදාළව උදාහරණ දීලා දෙන්න. මුද්‍රා නාට්‍ය නම් උදාහරණ කරදිය, කූඹි කතාව ඒ වගේ. කොට ගීත නාට්‍යක නම් දෙපානෝ, ප්‍රේමති ජාති සෝකෝ ඒ වගේ උදාහරණ දීලා ඔය උත්තරේ ලකුණු 4ක් ගන්න පුළුවන්. ඒ දේශීය අවනද්ද භාණ්ඩත් එහෙමයි. මෙතනදී ඔයාලට අවනද්ද භාණ්ඩ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද පුතේ අවනද්ද භාණ්ඩ කියලා කියන්නේ ඇත්තටම? දන්නවද ඔයාලා මොකක්ද අවනද්ද භාණ්ඩ කියලා කියන්නේ? අවනද්ද කියන එකේ තේරුම මොකද්ද? හම් වලින් හදන ඔව් සතුන්ගේ සම් වලින් නිෂ්පාදනය කරන වාද්‍ය භාණ්ඩ. අපි ඒවට කියන අවනද්ද වාද්‍ය භාණ්ඩ. එතකොට අපේ දේශීය සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ අතර අවනද්ද භාණ්ඩ රාශියක් තියෙනවා. ඉතින් ඒ වාද්‍ය භාණ්ඩ අවනද්ද භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා අපේ පංචතූර වාද්‍ය භාණ්ඩත් ඒ අතරට අපිට දාන්න පුළුවන්. උදාහරණ අවනද්ද භාණ්ඩට උදාහරණ දාලා ඒවා අපේ නර්තන සම්ප්‍රදායන්හිදී භාවිතා වෙනවා කියලා දාලා අපිට මේ උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා වාචික අභිනය. එතකොට මුලින්ම සතර අභිනය කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා ඊට පස්සේ ඒ අභිනයෙන් මේ වාචික අභිනය කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා පොඩි ශාන්ති කර්මයේ කොටස් ඔයාලගේ අතේ කියමින් පොතේ තියෙනවා දෙබස් එහෙම. ඒ වගේ දෙබසක් වගේ ඔයාලා ලිව්වා නම් මේ උත්තරයට වාචික අභිනය භාවිතා කරන්නේ කොහොමද කියලා මේ උත්තරේ කම්ප්ලීට් වෙනවා. කොහොමදත් ඔයාලට 3යින් තෝරගන්න තියෙන්නේ ඔයාලට 5ක් එනවා. දෙකක් අතරින්න පුළුවන්. පිළිතුරන් ප්‍රශ්නේ ඒ වගේ තෝරගන්න පුළුවන්. ඒ වගේම නර්තන කලාවේ හැදෑරීමේ වැදගත්කම. ඔය වගේ ප්‍රශ්නයක්. නර්තන කලාවේ වටිනාකම නේද? මොකද නර්තනය කියලා කියන්නේ සාර ධර්මත් එක්ක යන මේ විෂයක්. නේද? අනිත් විෂයන් වගේ නෙමෙයි අපි নমස්කාරයක් කරලා පටන් ගන්න. විශේෂයෙන් කලාව කියලා කියන්නේ ළමයි හරීම සාර ධර්මත් එක්ක යන විෂයක්. සංගීතය, නර්තනය, චිත්‍ර. ඒකද ඒව හැමෝටම පිළිටන්නේ නැහැ නේද? හැමෝටම නටන්න බෑ. හැමෝටම චිත්‍ර අඳින්න බෑ. හැමෝටම සින්දු කියන්න බෑ. හැමෝටම හොඳ රඟපාන්න බෑ. ඉතින් ඒවා හරි බෝන් ටැලන්ට්ස්. ඉතින් මේ දේවල් මම හිතන්නේ අර අපිට අපි කියන්නේ ලැබෙන දේවල් කියලා. උපතින් ලැබෙන මොකක්ද තෑග්ගක් වගේ දෙයක්. ඉතින් ඒක හරි පූජාතත් එක්ක තමයි යන්නේ. ඒ නිසා තමයි ඔයාලා ඩාන්සි රූම් එකට සපත්තු ගලවලා යන්නේ නේද? ගිහිලා নমස්කාරයක් කරලා ටීචර්ට වැඳලා පටන් ගන්න. අන්තිමට පාඩම් ඉගෙනගෙන ඉවර වෙලා নমස්කාර කරලා වැඳලා යන්නේ. ඉතින් ඒ වගේ ප්‍රොසීඩිය එකක් සාමාන්‍ය අනිත් විෂයන් වල වෙන්නේ නැහැ අපේ නේද? මැත් සයන්ස් වලට අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා සාර්ධනවත් එක්ක බැඳිච්ච විෂයක්. ඉතින් අන්න ඒ වටිනාකම ගැන ලියන්න පුළුවන් ඔය ඔන්න ඔය මාතෘකාවට අදාළව. ඊට පස්සේ මිරෙන්ඩා හේමලතා මහත්මිය. ඔයාලට grade 6 ඉඳලම නර්තන ශිල්පීන් ගැන තියෙනවා පුතේ ඉගෙන ගන්න. grade 6 එකේ තියෙනවා සම්ප්‍රදායන් 3 දෙනෙක් තියෙනවා. 7 එකෙත් එහෙමයි 8 එකෙත් එහෙමයි 9 එකේදී දෙන්නෙක් ගැන උගන්වනවා උඩර සහ අර්නෝල්ඩ් සිම්බුල්ගොඩ මහතා සහ විල්සන් වල බොඩුව මට මතක විදිහට. ඔව්. ඊට පස්සේ grade 10 වලදී උගන්වනවා කාන්තා නර්තන ශිල්පින දෙදෙනෙක් ගැන. ඒ තමයි වජරක්ෂිත සේන මහත්මිය සහ මිරෙන්ඩා හේමලතා මහත්මිය. මිරෙන්ඩා හේමලතා මහත්මිය කියන්නේ නර්තනයේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු සේවයක් කරපු ගුරුවරියක්. කියන්නේ යා තමයි ගොඩක් ඔය අපේ දැන් ඔයාලා ඉගෙන ගන්න සිලබස්
මේ දේවල් ඔක්කොම නිර්මාණය කරන්න මූලික වුණේ මෙතුමිය. මෙයා NIE එකේ අධ්‍යක්ෂකවරට පත් වෙලා හිමිහිම නර්තන කලාව අංශයෙන් ගොඩක් තනතුරු දරපු කෙනෙක් තමයි. ඒ කියන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තනතුරු දරපු කෙනෙක් තමයි මිරන්ඩා හේමලතා මහත්මිය. ඉතින් ඊගෙන ඔයාලට ඕන තරම් දෙන විස්තර ලියන්න පුළුවන්. හොඳට සාරාංශගත කරලා හොඳ උත්තරයක් ලියන්න පුළුවන් මේකට. ටීකා සීපද කිව්වොත් මොකද්ද ජනගායනා කියලා කියන්නේ? ඒ අතරින් ටීකා සීපද විශේෂ වෙන්නේ කොහොමද? ඒකට ටීකා සීපදයක් ටිකක් ලියලා ටීකා සීපද වල තියෙන විශේෂතා විස්තර කරා නම් ඒ උත්තරේ කම්ප්ලීට්. ඊට පස්සේ රස භාව සංකාද. මෙතනදී ඔන්න ඒක ලොකු උත්තරයක්. ඇත්තටම රස කියන්නේ මොකද්ද? රස සහ භාව කියන්නේ මොනවද? ඒ සම්බන්ධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද? ඒ කියන්නේ පෙර අපරදී දෙක පඬිවරුන් මේ රස සහ භාව ගැන එක එක තොරතුරු විස්තර කරලා තියෙනවා. ඉතින් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ රස ස්ථායී භාව 8 9 සහ ඒ ස්ථායී භාවයන්ගෙන් උපදින රස ගැන වෙන වෙනම මේ ස්ථායී භාවයෙන් මේ රසය මෙහෙමගේ නව රස වාද දක්වන්න පුළුවන්. ඒ විදිහට මේ උත්තරේ ලියන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රාසායනික නර්තනාංගයක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඔයාලා අයිටම් එකක් හදද්දී කොහොමද ඔයාලා මොන දේවල් ගැනද ඔයාලා සැලකිලිමත් වෙන්නේ? ඔයාලට එහෙම අත්දැකීම් ඇති අයිටම් එකක් ඉස්කෝලේ හරි ඔයාලා ක්ලාස් එකක හරි මොන හරි අයිටම් එකක් හදනකොට ඔයාලා මොන වගේ කරුණුද කල්පනා කරන්නේ සැලකිලිමත් වෙන්නේ මොන වගේ දේවල්ද අවකාශ භාවිතය යොදා ගන්න ඇඳුම් පැළඳුම් ඔයාලා තීම් එකට ගැලපෙන ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නේ කොහොමද ඔන්න ඔය දේවල් තමයි තියෙන්නේ කතා කරන්න. ඉතින් මම හිතනවා මම මේ දැන්න මේ ප්‍රශ්න ටික දැම්මේ නිකන් කිරිසරන් වලට එනේම. ඉතින් ඔయిత වඩා තව මාතෘකා පුතේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ අර මම කිව්වා වගේ පේපර් එකෙන් භාගයකට වගේ එන්න උත්තරේ හදාගන්න පුළුවන් නම් මේ ටිකට උත්තරෙම ලියලා හදාගෙන තියාගන්න. ඊට අමතරව තව පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න අරන් බලන්න කෙලිස්රහන් වලට අදාළ තියෙන මාතෘකා මොනවද කියලා එහෙම කියලා උත්තර හදාගන්න. හරි. ඒ ටික පැහැදිලිද? ඔව් ටීචර්. හරි. මම ඉක්මනට කියන් ගියා මගේ වේගය වැඩිද දන්නේ නැහැ. මට ඕන කොහොම හරි මේක ඉතින් ඉවර කරගන්න. හරි ඊළඟට යමු ශාන්ති කර්ම. මෙතනදී මම ශාන්ති කර්ම වලින් සාමාන්‍යයෙන් ප්‍රශ්න දාලා දෙනවා. මීට අමතරව තව අහුමුළු වලින් අහන්න පුළුවන් පුතේ. හරි මුලින්ම අපි නිකන් පොදුවේ කතා කරමු. පොදුවේ ශාන්ති කර්ම පැවැත්වීමේ අරමුණු. මොනවද සාමාන්‍ය ශාන්ති කර්ම පැවැත්වීමේ අරමුණ අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා නේද? සශ්‍රීකත්වය නේද? භවභෝග සම්පත් සංරක්ෂණය එතකොට ගමන රටට පවත්නා වූ අසංගත රෝග නේද? ස්වාභාවික ආපදා ලෙඩ රෝග සුව කිරීම නේද? එතකොට අධ්‍යාපනික අරමුණු ඔන්න ඔය වගේ පොදු අරමුණු හතරක්. ඕක තමයි අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා නේ ශාන්තිකම් පැවැත්වීමේ අරමුණ එක ලේසි. ඊට පස්සේ දෙනවා අස්නේ තෙල්මේ මල්පද නර්තන යන නර්තනාංග 3 අතරින් ඔබ කැමති නර්තනාංගයක් තෝරගෙන ඒ පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. මෙතනදී අස්නේ කියන්නේ උඩ රට එකක්, තෙල්මේ කියන්නේ පහත රට එකක්, මල්පද නර්තනය කියන්නේ සබරගමු නර්තනයක්. ඒකට මෙතන දාලා තෝරගන්නේ අස්නේනේ. අස්නේ කියන්නේ මොකද්ද? මෙතනදී දාලා විස්තර කරන්න ඕනේ අස්නේ කියන නර්තනාංගයේ මොන ශාන්ති කර්මද තියෙන්නේ? මේක ගායනා සහිත එකක්ද, ගායනා රහිත එකක්ද? අස්නේ කියලා කියන්නේ අස්නේ නර්තනාංගයෙන් කියවෙන්නේ මොකක් ගැනද? මේක නටන්නේ කොයි විදියටද? ওই ටික ලියවෙන්න ඕනේ. කියන්නකෝ බලන්න දන්නේ ඉතින්. මම කැමති ළමයින්ගෙන් උත්තර එනවා නම් මම කියනවට වඩා. අස්නේ කියන්නේ මොකද්ද පුතේ? අස්නේ නර්තනාංගයෙන් කියවෙන්නේ මොනවා ගැනද? දන්නේ නැද්ද? අස්නේ කියලා කියන්නේ ශාන්ති කර්මයේ සියලුම අග්දේශයන් සහභාගී වෙන සමූහ නර්තනාංගයක්, ගායනා සහිත නර්තනාංගයක්. මේ අස්නේ නර්තනාංගයෙන් කියවෙන කතාවක්. මොකක්ද මේ කතාව? කොම කංකාරයේ කතා පුවත විජේසා කුවේණි කතා පුවත. ඒකට මෙතන කුවේණියව විජය රජු පන්නනවා.
නේද? එතකොට ඒ විජය රජු කුවේණියව පන්නා දැම්මයින් පස්සේ කුවේණියට මොකද වෙන්නේ? කුවේණියව ගල් ගහලා මරනවා. එයාගෙම සනුහරේ පිරිස. මොකද එයාලගේ මුළු සනුහරයෙන් පාප දුන්නා කියලා විජයට. එතකොට මෙතනදී කුවේණියගේ විලාපය ගැන තමයි අස්ති නර්තනාංගයෙන් කියවෙන්නේ. එතකොට මේ අස්ති නර්තනාංගයෙන් නටනකොට පොල් පන්දමක් අතේ තියාගෙන තමයි නටන්නේ නර්තන ශිල්පී. රවුමට නටනවා සියලුම යක්දෙස්සන් සහභාගී වෙන ලස්සන නර්තනාංගයක් තමයි මේකේ වට්ටම් 12ක්. මෙතන වට්ටම් 12ක් තියෙනවා මේ නර්තනාංගය තුල. ඉතින් ඕක තමයි අස්ති නර්තනාංගය. ওই ටික ලියුණා නම් හරි උත්තරේට. ඊළඟට ඉහත දක්වන ලද ශාන්තිකර්ම තුනෙහි එන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ශාන්තිකර්ම තුනම සංසන්දනය කරමින් තුලනාත්මකව අධ්‍යයනය දෙන්න. මෙතනදී චාරිත්‍ර වාරිත්‍ර ගත්තම ශාන්තිකර්ම තුනේම චාරිත්‍ර වාරිත්‍ර තියෙනවානේ. සමහරක් චාරිත්‍ර වාරිත්‍ර තියෙන පොතේ සම්ප්‍රදායන් තුනේම එනවා. උදාහරණයකට කප් සිටුවීම. ශාන්තිකර්ම තුනේම කප් සිටුවීම තියෙනවා. ඒකේ අරමුණත් එකයි. උඩරට උනත් පහත උනත් සබරගම උනත් කප් සිටුවීමෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. මොකද්ද අපි මාස 3ක් හෝ මේ යම්කිසි කාලයක් ඇතුළත මේ ශාන්තිකර්ම මෙතන පවත්වනවා. ඒක තමයි කපක් සිටුවල අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒක කපක් කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? කිරි ගහක අත්තක්. කිරි ගහක අත්තක් අර පූජා මොකද්ද කියන්නේ මේ හරි චාරිත්‍රානුකූලව ඒ කිරි ගහේ අත්ත කපාගෙන ගිහිල්ලා සුදු රෙද්දෙන් ආවරණය කරලා නේද කපා ගන්න කලිනුත් ගහ වටේට සුද්ධ පවිත්‍ර කරලා යාතිකා කරලා ඒ කිරි ගහේ අත්ත කපාගෙන ගිහිල්ලා ඒ ශාන්තිකර්ම පවත්වන තැන කප සිටු වෙනවා ඒකත් වෙනම චාරිත්‍රාක් විදිහට යන්නේ ඒතරදී අර පොරොන්දු වීමක් තමයි වෙන්නේ අපි ශාන්ති කර්මය කරනවා කියලා මෙන්න මේ කාලය ඇතුළත. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක සම්ප්‍රදායන් තුනටම එන ශාන්තිකම් තුනේම එන චාරිත්‍රයක්. තුලනාත්මක අධ්‍යයනයක ඉදෙන කියන්නේ ඒකයි. සමානතා විශ්ලේෂණය කරන්න ඕන. එතකොට දැන් ඔය තොටපේ කිරීම, මලපේ කිරීම, මඩුවපේ කිරීම ඒව තුනේම එනම ආවරණ වැඩමවීම ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර ශාන්ති කර්ම තුනටම පොදු චාරිත්‍ර වාරිත්‍ර. එතකොට ඊට අමතරව ඒ තුනට සමාන නොවන චාරිත්‍රයක් තියෙන්න පුළුවන්. එතකොට එතනදී මඩුව පවත්වන දිනේදී පවත්වන චාරිත්‍ර වාරිත්‍ර වෙනස් නේ සබරගම පහතට වගේ ඔන්න ඔය ටික විස්තර කරලා ලිව්වනම් මේ ප්‍රශ්නේ කම්ප්ලීට්. ඒක පැහැදිලි වුණාද පුතේ තුලනාත්මක අධ්‍යයනය කියන එක ඔයාලගේ 10 අවසර අතිරේකයෙන් පොතේ තියෙනවා. එතකොට එතනදී දැන් මෙතන අහන්නේ ඔයාලගෙන් චාරිත්‍ර වාරිත්‍ර විතරයි. ඊට අමතරව එතන අහන්න පුළුවන් ඔයාලගේ නර්තනාංග තුලනාත්මක අධ්‍යයනය කරන්න. වාදනාංග තුලනාත්මක අධ්‍යයනය කරන්න. ගායනාංග නාට්‍යමය අවස්ථා. ඒ විදිහට අහන්නත් පුළුවන්. ශාන්ති කර්ම සැරසිලි ඒ අයෙන් අහන්නත් පුළුවන්. ඒ වගේ දැන් මේ ප්‍රශ්න තියෙනවා අය ගායනාංග දෙක බැගින් වෙන්කොට දක්වන්න. කොහොඹ කංකාරයේ දේවමඩුවේ පහම්මඩුවේ. ගායනයේ විශේෂණ මූලික ගායනයේ මූලික අවස්ථාවක් ලැබෙන අංග. නේද? මේ හංගලේ ඇදීම, අයිලේ ඇදීම, හංගල පේ කිරීම නේද? ඔය වගේ මල්යහන් කවි ඔය වගේ ඒවා අන්තර්ගතයි මේ ප්‍රශ්නෙට. ඒ වගේම රංගභූමි සැරසිලි ගැන අහන්න පුළුවන්. ශාන්ති කර්මයක් සාමාන්‍යයෙන් පවත්වනකොට මඩුව හදන්නේ අපි සාමාන්‍යයෙන් කවිවලත් කියනවා නේද? 30 රියනක් පළල 60 රියනක් දිග මඩුවක් හදන්නේ. ඉතින් මේ මඩුව සරසන්නේ මොන වගේ දේවල් වලින්ද? එතකොට මඩුවේ තියෙන යහන, එතකොට මේ අයිලය, මං කියන්නේ කොහොම කංකාරී ඔන්න ඔය වගේ දැන් දෙවල් මඩුවේ නම් තොරණ, එලා තොරණ හදන්නේ මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය යොදා ගන්න අමුද්‍රව්‍ය නේද? ගොප් කොළ, හබරල කොළ, කෙහෙල් පතුරු, කෙහෙල් බඩ, කෙහෙල් කඳන්, කෙසෙල් කොළ ඔය දේවල් පාවිච්චි කරනවා රංගභූමි සැරසිලි වලට. ඔන්න ඒ වගේ. එතකොට නාට්‍යමය අවස්ථා ගත්තොත් කොහොම කංකාරයේ නාට්‍යමය අවස්ථා මොනවද? යක්කම් පහ, ගුරුගේ මාලාව, එතකොට ගබඩා කොල්ලය ඔය වගේ දේවල්. එතකොට දැන් පහතරට දෙවල් මඩුවේ මේ පහම් මඩුව වෙනකොට සමහර අවස්ථා ආදි නාමිකව සමානයි. දැන් අඹ විදමන කියන එක පහතරට දෙවල් මඩුවෙත් තියෙනවා පහන් මඩුවෙත් තියෙනවා. ඒ වගේ යහන් දැක්ම කියන එක සබරගමෙත් තියෙනවා පහතරටවත් නෑ. හැබැයි නර්තනාංග දෙකක්. යහන් දැක්ම සබරගමේ යහන් දැක්ම ඉතින් එයාලා සම්ප්‍රදායට අනුකූලව නිර්මාණලා තියෙනවා. පහතරට යහන් දැක්ම එයාලගේ පහතර සම්ප්‍රදායට අනුකූලව තියෙනවා. හැබැයි නාමිකව සමානයි. තෙල්මේ නර්තනත් තෙල්මේ පහතරට තියෙනවා සබරගමුත් තියෙනවා. ඔය වගේ ඔයාලා ලියන්න පුළුවන් මෙන්න මේ නම් වල නාමිකව සමාන වුණාට අන්තර්ගතයේ සම්ප්‍රදානුකූලව නිර්මාණය වෙලා තියෙනවා කියලා. හරි.
ඊට පස්සේ තාම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශාන්තිකර්ම වෙන කතා පුවත්. දැන් අපි දන්නවා කුවේණි සහ විජය මේ කතා පුවත මූලික වෙන්නේ කොහොඹ කංකාරයේ කතා පුවත විදිහට. ඒකට සබරගමු වල එන පහන් මඩුවේ දෙවොල් මඩුවේ තියෙන එක කතා පුවතක්. කවුද රජු එතන? මතකද ඒ කතා පුවත රජු කවුද කියලා? සබරගමුවේ පහන් මඩුවේ දෙවොල් මඩුවේ. ඔව්. කවුද පුතේ? මට පැහැදිලි නෑ ඔයාව. අපි හිත කලින් පුතානේ ස්තේරිමාන රජු. ස්තේරිමාන රජු මුල් කරගෙන එයාගේ හිසරුදාව සම්බන්ධේ කතා පුවත. ඉතින් ඒ කතා පුවත් මගින් සමාජයට දෙන පණිවිඩ. දැන් බහිතල වයන් ලොකු පණිවිඩ හම්බ වෙනවයි නේද? දැන් ඔය ස්තේරිමාන රජුගේ කතා පුවතින් වෛරයෙන් වෛර නොසන්සිඳන බව පැහැදිලි කරනවා නේද? ඒකට එයා ගැබ්බර ගෝනෙක්ට තමයි මේ මරා දාන්න කියලා කියන්නේ. ඒක මානුෂීව හරි වැරදි දෙයක්. ඉතින් එයාට ඒකේ ඵල විපාකේ ලැබෙනවා. ඒකට කෙනෙක් මැරෙනකොට තරහෙන් වෛරයක් හිතේ තියාගෙන මැරුණොත් එයාට හොඳ ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ගෝණ ඉපදෙන්නේ මැඩියෙක් වෙලා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට ආදර්ශ විදිහට දෙන්න පුළුවන්. එතකොට කොහොම කංකාරියේ විජය කුවේණි කතා පොතේදී පොරොන්දු රැකීම නේද? විජය පොරොන්දුවක් රැකගෙන කුවේණියව විවාහ කරගත්තේ. ඉතින් අන්තිමට කුවේණිට වෙන්නේ අර පුද්ගලයෙක්ව ඕනට වඩා විශ්වාස කරලා නේද? තමන්ගේ සනුහරයෙන් පාවල දෙනවා කුවේණිය. අන්තිමට කුවේණියගේ සනුහරය විසීම තමයි කුවේණියව මරලා දාන්නේ. මොකද තමන්ගේ එක්කෙනෙක්ව තමන්ව පාවල දුන්නාන් පස්සේ ඇති වෙන තරහ. අන්න ඒ දේවල් ගැන. ඒ වගේම මට දෙක මතක් වුණා එකපාරට ගියා හිතට. මොනවාද ඒ තරහ වෛරය කියන එක. අනික කුවේණි සාප කරනවානේ. විජයට නේද? අන්තිමට විජයටත් නේ වදින. අන්තිමට විජය කුවේණිය පළවා හරින්නේ දරුවෝ දෙන්නත් එක්කමයි නේද? ජීවහත්ත සහ දිසාලා. ඉතින් මේ දෙන්නත් එක්කම තමයි කුවේණිය පළවා හරින්නේ. හැබැයි අන්තිමට විජයට දරුවෝ ඉන්නවද ආයසරයක්? විජය මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වගෙන විවාහ කරගත්තනේ. එතකොට මොකද උනේ අන්තිමට රජකම දෙන්න යාට දරුවෙක් නැති වුණා නේද? ඉතින් ඒ අර කුවේණියව පන්නා දාපුවේ ඵල විපාකේ යාට ලැබුණා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒ සමාජයට ආදර්ශ දෙනවා කියලා ලියන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයිට වඩා තව මාතෘකා ඔස්සේ ශාන්තිකර්ම පාඩමට අදාළව ප්‍රශ්න එන්න පුළුවන්. මට මතක් වෙච්ච ටික තමයි දැම්මේ. පැහැදිලිද පුතේ ශාන්තිකර්ම පාඩම? ටිකක් ඔළුවට ආවද පොඩි අයිඩියාස් වගේ? ඔව් ටීචර්. පැහැදිලිද? අනිත් ළමයි ඉන්න. පැහැදිලිද? ඔව් ටීචර්. හරි. දැන් පුතේ ආයෙමත් අපේ මේ මීටින් එක කට් වෙයි. විනාඩි 1:00මාරයි තියෙන්නේ. එතකන් ඔයාලට මම දෙනවා වැඩක් කරන්න. දැන් ඔයාලා ගාව මම ගෲප් එකේ මේ පේපර් එක දාලා තියෙන්නේ. මේ පේපර් එකෙන් ඔයාලා මේ ප්‍රශ්න අංක 5ට 6ට උත්තර ටික හදාගන්න බලන්න. නිකන් කටු තරහණක් නිකන් ගහගන්නකෝ. ඔයාලා හැමෝම ගෲප් එකේ ඉන්නවා මං හිතන්නේ. ඉතින් හැමෝටම පේපර් එක හම්බෙන්න ඇති. හැමෝම මම සැරේ දැම්මා ළමයි ජොයින් වෙන ගානේ මම පේපර් එකත් ආයතරයක් දැම්මා. කාට හරි මෙතන පේපර් එක ආය ගන්න විදිහ නැති කෙනෙක් ඉන්නවද? මං ආයතරයක් ඕනම් ගෲප් එකට දාන්නම් පේපර් එක. මේ ප්‍රශ්න අංක 5ට 6ට උත්තර ටික හදාගන්න විනාඩි 10ක් ඔයාලා ඉන්න එපා. ඉතින් ඒකේ අපරාධේ කාලනාස්ති කරන එක. බලන්නකො පොඩ්ඩක් උත්තර ටිකක් හදාගන්න. අපි පස්වෙනි ප්‍රශ්න තමයි දැන් කතා කරන්න තියෙන්නේ පුතේ. ඔයාලා උත්තර ටිකක් හදාගත්තද කොහොමද? අපි කතා කරන් යමු. නැත්නම් ටයිම් එක යන්නේ හින්දා. ඔයාලට තව ඔයාලගේ දැන් රචනා ප්‍රශ්න විදිහට ජනගායනා ආශ්‍රයෙන්ත් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. මෙතනදී මේ ජනගායනා ප්‍රශ්නට අදාළව ඔයාලට සොකරි සහ කෝලා. ඒ කියන්නේ මේ රචනා ප්‍රශ්නයක් එක්දී මේ ජන නැටුම් සහ ජන නාටක දෙකම එකට එකතු කරලා තමයි බොහෝ දුරට හැදෙන්නේ. නැත්තම් ඒ පාරන් දෙකෙන් දෙකක් සාමාන්‍යයෙන් අහන්නේ නැහැ රචනා ප්‍රශ්න දෙකයි ජනගායනා වලින් ඉහිකුයි සොකරි කෝලා වලින් ඉහිකුයි අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙකම එකට එකතු කරලා තමයි ඇහුවොත් අහන්නේ. එතකොට මෙතනදී මූල්ගස් නර්තනය හෝ කඩු නර්තනය. ඔයාලට මූල්ගස් සහ කඩු තියෙන්නේ grade 11 වලදී.
ඉතින් මේ නර්තනයේ දෙක ගැන කෙටි හැඳින්වීමක් කරන්න කිව්වොත් මොකද්ද මෝල්ගස් නැටුම මොකද්ද කඩ් නැටුම. ඒකට මේ දෙකම තනිකරම පැති දෙක කියන නර්තනාංග දෙකක්. මෝල්ගස් කියලා කියන්නේ ගෘහස්ත කටයුතු ආශ්‍රයෙන් නිර්මාණය වෙන මෑතකදී නිර්මාණය වෙච්ච ගැමි නැටුමක්. ඒක ගැන විස්තර ලියන්න පුළුවන් වලගේ අතිරේකයෙන් පොතේ තියෙන තොරතුරු. ඒ වගේම කඩු නර්තනය. කඩ් නැටුම එන්නේ හටන් කවිත් එක්ක. ඒතකොට හටන් කාව ගැන විස්තරයක් කරලා කඩ් නැටුමට භාවිත කරන රංග භාණ්ඩය මොනවද කියලා ලියලා මොන මොන වගේ කවිද මේකට යොදාගන්නේ ඒ කවි තියෙන්නේ මොන පොත්වලද නේද තියෙනවා කොන්ස්ටන්ටිනෝ හටන පරංගි හටන ඔය වගේ පොත්වල එන කවි තමයි යොදාගන්නේ මේකට හටන් කවි නිර්මාණය වෙන්නේ අපේ ලංකාවේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන ඒ ජාතිකයන්ගේ පැමිණීමත් එක්ක අපේ ලංකාවේ හිටපු ඒ වීරයන් සහ ඒ සුදු ජාතිකයන් අතර ඇති වෙච්ච ඒ කාලේ හටන් ක්‍රම ගැන තමයි හටන් කවිනේ කියවෙන්නේ. ඉතින් ওই ටික ඔයාලා ලියන්න පුළුවන් මේ ප්‍රශ්නට එහෙම තිබ්බොත්. වගේම සොකරි ගැමි නාටකයේ පැවැත්වීමේ අරමුණු. දැන් මෙතනදී පුතේ ඔය සොකරි කෝලම් එතකොට ශාන්ති කර්මවල අරමුණු ගත ටිකක් සමානයි. කොහොමද ඔය ශාස්ත්‍රීයත්ව දිසා සොකරි පවත්වන එතකොට මේ මොනවාද සමහරක් අය දරු සම්පත් වෙනුවෙන් පවත්වන අවස්ථා තියෙන ගර්භ සංරක්ෂණ පූජාවක් විදිහට පූජා කර්මයක් විදිහට සොකරි නාට්‍ය සමහර අය හඳුනන. ඒ කියන්නේ සාමාන්‍ය සොකරි කියන සොකරි සහ කෝලම් ගැමි නාටකවල මූලික අරමුණ වෙන්නේ විනෝදාස්වාදය. හැබැයි දැන් සොකරි ගැමි නාටකයෙන් අවසානයේදී සොකරිට දරුවෙක් ලැබෙනවා. ඉතින් ඒ දරුවෙක් කියලා කියන්නේ අපි හඳුන්වන ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් කියන්නේ. අපි දරු සම්පත් කියන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා ඒ දරුවෙක් ලැබීම මාර්ගයෙන් ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කරනවා කියලා අර විනෝදාස්වාදයේ පමණක්ම නෙමෙයි සොකරි ගැමි නාටකයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පූජා යම්කිසි පූජාර්ථයක් ඒක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. මොකද කතරගම දෙවියන් ඇදහිීම, පත්තිනි ඇදහිීම කියන දේවල් සොකරි ගැමි නාටකය තුල තියෙන හින්දා. ඉතින් ඔය වගේ පැවැත්වීමේ අරමුණු ඔයාලට ලියන්න පුළුවන්. පූජාර්ථයේ විනෝදාස්වාදයේ අධ්‍යාපනික කර්ම වල ශාන්ති කර්ම වල තියෙන අරමුණුම මේකට ගන්න පුළුවන්. ඒ වගේම ජසලින්චනා කෝලම් වශයෙන් ජන ජීවිතේ විවරණය වන ආකාරය. දැන් කෝලම් වල චරිත පුතේ ඔය ප්‍රශ්න ටික වැඩිපුර එනවා. කෝලම් ගෙවි නාටකයේ ආශ්‍රයෙන් රචනා ප්‍රශ්නයක් ආවොත් මේ කෝලම් වල තියෙන්නේ චරිතනේ එක් චරිත අපේ ජන සමාජ ජීවිත චරිත. දැන් ජසය සහ ලෙන්චිනා කියලා කියන්නේ විවාහක වෙලා ඉන්න ජෝඩුවක්. ඉතින් මේ දෙන්නගේ ජීවිතයේ ආශ්‍රයෙන් සමාජයට ලබා දෙන පණිවිඩය මොකක්ද කියලා තමයි මේ අහන්නේ. දැන් ජසය කියලා කියන්නේ බීමත් එන පුද්ගලයෙක්. අනික පෙනුමෙන් එයාගේ කකුලක් කොරයි නේද? පෙනුම නැහැ. ලෙන්චිනා කියලා කියන්නේ ලස්සන කාන්තාවක්, තරුණ කාන්තාවක්. ඉතින් මේ දෙන්නට තියෙන නොගැලපෙන විවාහයක්. ඉතින් නොගැලපෙන විවාහයක් සිද්ධ වුණාම එයාලගේ ජීවිතේ ඒ කියන්නේ මේ අප්සෙට් නෙවෙයිද? අන්න ඒ ගැන තමයි මෙතනදී අහන්නේ. එතකොට නොගැලපෙන විවාහයක් ඇති කර ගැනීම තුලින් මුණ දෙන ප්‍රශ්න මොනවද කියලා ඒ දේවල් හරි අපූර්වට ජසලින්චනා කෝලමෙන් විස්තර කරනවා. ඉතින් ලෙන්චනා කැමැත්තෙන් නෙමෙයි ජසයා විවාහ කරගන්නේ. මොකද ඒ ලෙන්චනා කයවලෙන් කියනවා නේද? මොකද්ද වකුටු කුදේ නොන්ඩි පයතියා එති කෙතට බැඳපු ලෙස මෙපඹයා යස රුවට කොරල හැඩි කබරයා සරණයට දීලා මව් පියෝ ගියා. ඒකට මේ අම්මලා තාත්තලා කරලා දීපු විවාහයක් කියලා තමයි ලෙන්චනා කවලින් කියවෙන්නේ. ඉතින් ඔය වගේ තියෙන වැලක් කවි උදාහරණ දාලා ඔයාලා ලියන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත්. ඒ වගේම මේ සොකරි ගැමි නාටකේන දැන් සොකරියේ තියෙන පුතේ එක කතා පොතක්. ඒ කතා පොත තමයි ළඟ දැක්වෙන්නේ සොකරි ගැමි නාටකේ. දැන් කෝලම් දෙන්නේ එහෙම නෙමෙයි. කෝලම් වල එක් කතා පොතක් තියෙනවා. මහා සම්මත රජතුමාගේ බිරිඳට ඇති වෙච්ච දොළදුක සංසිඳවන්න තමයි ඔය දඬුරුව දැකීමේ ආශාවක් නෙන්නේ. එයාට දොළදුක විදිහට. ඉතින් අන්තිමට එයාගේ ආශාව ඉෂ්ට කරන්න තමයි කෝලම් ගැමි නාටකේ පවත්වන්නේ. එක් චරිත එක විහිළු විකාරූපී මූණ විදිහට මූණු දාන් ඇවිල්ලා කරන යට සිනහ උපදවන්න ඕන විදිහට දොළදුකක් තමයි ඇති වෙන්නේ. යාගේ බිරිඳට. මහා සම්මත රජතුමාගේ බිරිඳට. ඉතින් මේ ඒ ගැන රජතුමා ඉස්සරහා ඒ චරිත ගණනාවක් කෝලම් ගැමි නාටකයේදී රඟ දැක්වෙනවා.
එතකොට ඒ චරිත වලින් මොනවද කියවෙන්නේ කියලා තමයි කොලම් ගෙමිනාටගේ බානන. මොකද උදාහරණ විදිහට ගත්තොත් ජසලෙන්චිනා කොලම, අනබෙර නොංචි කොලම දැන් අනබෙරන් සහ නොංචි ගත්තොත් ඒ චරිත දෙක ගත්තම ඒ දෙන්න වයසක ජෝඩුවක්. අනබෙර කියලා කියන්නේ අනබෙර කරු කියන්නේ මාලිගාවේ මේ රජවාසලේ බෙර අනබෙර කරු. කොට ලෙන්චිනා කියලා කියන්නේ ඔය දෙන්නම් වයසයි. හැබැයි ලෙන්චිනා කැමති නෑ Tamanට වයසයි කියනවට. ලෙන්චිනා කැමති නෑ යාට ආච්චි එහෙම කියලා කතා කරන්න කැමති නෑ. නංගි අක්කේ එහෙම කියන තමයි කැමති. ඉතින් අර එයා කොච්චර වයසට ගියත් එයා හිතන්නේ එයා ලස්සනට ඉන්නවා කියලා. ඉතින් ඒ චරිතේ ඒ වගේම දැන් මේ අනබෙරකරු හරි බීමත් චරිතයක්. ඉතින් මෙයාගේ වැඩේම රස්සාව කරන්නේ බීමත් කමේ තමයි යන්නේ. ඉතින් බීලා පාරවල් අයිනේ නේද කාණු අස්සේ වැටලා ඉන්නවා අනබෙරකරු. හැබැයි නොංචි ගිහිල්ලා හැමදාම ඒ අනබෙරකරු ගහලා හරි එක්කන් එනවා ගෙදර. නොංචි කියලා කියන්නේ තමන්ගේ පව රැක ගන්න උත්සාහ කරන කාන්තාවක්. මොන දේ වුණත් මේ මගේ මිනිහනි කියලා අනබෙරකරු එක්කන් එනවා. ගහලා හරි එක්කන් එනවා. ඉතින් එයා ඒ තමන්ගේ පව රැක ගන්න අද කාලේ උර තරම් එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ඒ සොකරි සහ කෝලම් ගැමි නාටකවලින් චරිත අපේ අද කාල ජන සමාජයේ තියෙන චරිතම තමයි. ඉතින් ඒකෙන් සමාජයට දෙන්නේ උපහාසාත්මකව දෙන්නේ පණිවිඩයක්. ඒ කියන්නේ මිනිස්සුම hina ගස්සන මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දෙන්නේ. නිකන් ආසාවට නිකන් මේ hina වෙන්නම කරන ඒවා නෙමෙයි සුගතිසා කොලම් කියලා කියන්නේ. විනෝදාස්වාදයක් මිනිස්සුන්ට දෙනවා. හැබැයි ඇයට ලොකු පණිවිඩයක් දෙනවා. මිනිසුන් සමාජය. ඉතින් මේ ගැමි නාටක දෙකෙන්ම ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන් පුතේ. සමාජයට දෙන පණිවිඩය මොකද්ද? ජන ජීවිතේ විවරණය වෙන ආකාරය මොන වගේද? ඒකට ඔයාලට එක් චරිත අරගෙන මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම තාවි දෙකට ඇහුවොත් මේකේ වෙස් ගැනීම සහ රංග වස්ත්‍රාභරණ ගැන අහන්න පුළුවන්. සොකරි හෝ කොලම් ගැමි නාටකයේ. දැන් සොකරි නම් සම්පූර්ණ කතා පුතන්නේ සොකරි දෙන්නේ කැන්ඩියන් එකක්. ඒකට පාරයා සාමාන්‍යයෙන් අර කලිසමයි රිච්ච කබායක් වගේ එකක් අඳිනවා. ගුරුහාමි අර උඩ නටුන ඇඳුම් කට්ටලේ පල්ලෑ හංගල කොටස අඳිනවා. උඩට කබායක් වගේ එකක් දාන සමහරවල් අවස්ථාවල සුපරි මේ ගුරුහාමි උඩට අඳින්නේ නැහැ. මේ පුන් නූලක් වගේ එකක් විතරක් දානවා. ඒ වගේ. ඉතින් දැන් කොලම් වල චරිත ගණනාවක් තියෙනවානේ. කොලම් වල මේ මනුස්ස චරිත තියෙනවා. ඒ වගේම අතිමානුෂ චරිත, ඒ කියන්නේ යක්ෂ චරිත තියෙනවා. ඔය වගේ තියෙන සත්ත්ව චරිත තියෙනවා. ඔන්න ඔය චරිත තියෙනවා කොලම් වල. ඉතින් ඔය එක් එක් චරිතයන් හිදී භාවිතා කරන වෙස් ගැන්වීම. තනිකරම දැන් සිංහ කොලමේ නම් වලස් කොලමේ නම් තනිකර ඒ වගේ වලහෙක් වගේ සිංහයෝ වගේ අඳුන් තමයි අඳින්නේ කොලම් ගෙමි නාටකේ. ඔය වගේ රංග වස්ත්‍රාභරණ ගැන ඔයාලා ලියන්න පුළුවන්. ඒ වගේම අන්තිමට ප්‍රශ්න තියෙනවා සොකඩි හෝ කොලම් ගෙමි නාටකයේ හුදු විනෝදාස්වාදී සඳහාම පවත්වන්නක්ද? එසේ නොමැතිනම් කරුණු දක්වන්න. මම දැන් අර ඉස්සෙල්ලා කතා කරපු කාරණේ තමයි තියෙන්නේ. විනෝදාස්වාදයේ පමණක්ම නෙවෙයි තියෙන්නේ මේවල. ඔයාලට ඒක විස්තර කරලා ලියන්න පුළුවන් එක් එක් චරිත අරගෙන. හරි. ගැමි නැටුම් සහ ගැමි නාටක ගැන. ඔයාලට පැහැදිලි වුණාද? ප්‍රශ්න මොනවාද තියෙනවද? ප්‍රශ්න මොකුත් නැද්ද? හරි. අපි ඉස්සරහට යමු එහෙනම්. ඊළඟට මම අහලා තියෙන මම දාලා තියෙන මූලාශ්‍ර පාඩමේ එකක්. ඉතින් සමහර අය මේ පාඩමට කැමතිත් නෑ. නර්තන කලාව හාමිනේ මූලාශ්‍ර කියන පාඩමට. ඉතින් කොහොම වෙතත් එන්න පුළුවන් ප්‍රශ්නයක් එන්න පුළුවන් පාඩමක්. ඉතින් ඒකද ලොකු පාඩමක් අවුරුදු 3කින් විතර ඔයාලා ඉගෙන ගන්නවා. මේ එක් මූලාශ්‍ර ඉගෙන ගන්නවා ඔයාලා. ඉතින් මෙතනදී නර්තන කලාව පැවති ආකාරය පිළිබඳ තොරතුරු ගන්න පුළුවන් මූලාශ්‍ර 4ක් කිව්වොත් ඔයාලද මූලාශ්‍ර ගොඩක් තියෙනවා නේද? වංශ කතා, සෙල්ලිපි, සෙල්ලිපි සහ අභිලේඛන, එතකොට සංදේශ කාව්‍ය, විදේශිකයන්ගේ වාර්තා ඔය වගේ ඕන එකක් ලියන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම අහනවා මේ මූලාශ්‍ර මගින් නර්තනය පිළිබඳ ගන්න පුළුවන් තොරතුරු මොනවද? එතකොට ඔයාලට උදාහරණ සහිතව ලියන්න ඕනේ. දැන් සංදේශ කාව්‍ය ගැන ප්‍රශ්න ඇහුවොත් සංදේශ කාව්‍ය කියන කවියක් ලියලා ඉතින් සංදේශ කාව්‍ය වලින් ඒ කාලේ භාවිතා වෙච්ච බෙර වර්ග ගැන කියනනේ. සංදේශන කවියක් තහලම් බෙර ඔය වගේ කවියක් තියෙනවා.
ඊට පස්සේ එක නර්තන නාටිකාංගනාවන් ගැන විස්තර තියෙනවා. ඒ කාලේ නර්තනයේ භාවිතා වෙච්ච ආකාරය ගැන තොරතුරු තියෙනවා. ඉතින් ඒවා උද්දෘත පාඨ සහිතව සංදේශ කවි සහිතව උත්තර ලියවම හොඳ ලකුණක් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මම මේකටම දාලා තියෙන නර්තන කලාවේ නව ප්‍රවණතා හමුවේ අධ්‍යාපන හා සමාජීය වශයෙන් නර්තන කලාවේ පිබිදීම ඇතිවෙච්ච ආකාරය. මේකට සමහරලාට ඒ වගේ පාඩම් දෙකක් සම්බන්ධ කරලා ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. නව ප්‍රවණතා. ඒකත් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වචනා ප්‍රශ්න වල අවසාන කොටසට. ඒ කියන්නේ 6-7 ප්‍රශ්න වලට නර්තන කලාවේ නූතන ප්‍රවණතා, එතකොට නර්තන කලාවේ සමාජීය වටිනාකම මේ දේවල් කතා කරන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අපි දැන් ඉස්සෙල්ලා කතා කරා 1934න් පස්සේ තමයි අපේ ලංකාවේ නර්තන කලාවේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන රවීන්ද්‍රනාථ tagore පස්සේ ඊට පස්සේ 1952න් පස්සේ අධ්‍යාපනික වශයෙන් 56 දී එතකොට 74 දී 72 දී 78 දී ওই විදිහට අපේ නර්තන කලාවේ අධ්‍යාපනික හා සමාජීය වශයෙන් නර්තන කලාවේ පිබිදීම ඇති වෙච්ච ආකාරය අර අපි කලින් කතා කරා. අන්න ඔය ටික පෙළගස්සන්න පුළුවන් ඔයාලට මෙතන. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ප්‍රශ්න මොනවා හරි තියෙනවද පුතේ? නෑ වගේ නේ. හරි. එතකොට ආයේ තියෙනවා රූපවාහිනිය මගින් විකාශනය වන නර්තන වැඩසටහන් 4ක්. ඔන්න එතකොට රූපවාහිනී නර්තන. රූපවාහිනිය මගින් අපේ නර්තන කලාව වේ දියුණුව සඳහා රූපවාහිනිය යොදා ගන්න පුළුවන් ආකාරය ගැන. මේක ඔයාලට හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් ඔයාලා ටීවී බලනවා නම් අපි දන්නවා මේ කාලේදී මොන වගේ වැඩසටහන්ද යන්නේ කියලා. ඉතින් ඇත්තටම ටීවී එකේ යන හැම නර්තන වැඩසටහනක්ම අපිට ඒක හොඳයි කියලා කියන්න බෑ. ඒත් බහුතරය හොඳ මට්ටමක තියෙන සමහර නර්තනාංගනන් දැක්කම හිතනවා නර්තන කලාව විනාශ කරනවා වගේ එකක්. හැබැයි ඉතින් අද කාලේ වෙනකොට නර්තනය හරි දියුණුයි. ඉතින් පුතේ ඉස්සර වගේ නෙමෙයි. හැබැයි නර්තන කලාව අලුත් විදිහට නිර්මාණය කරන්න පුළුවන්. අපේ නර්තන කලාව ආශ්‍රයෙන් අලුත් නිර්මාණ බිහි කරනවා නම් අපි අපේ නර්තන කලාව හොඳට ඉගෙනගෙන ඉන්න ඕන. නේද? ඒ කියන්නේ ගයක් වුණත් අපිට හොඳට නගන්න පුළුවන් ෆවුන්ඩේෂන් එක හොඳට දැම්මොත් තමයි. ඉතින් ෆවුන්ඩේෂන් එක දාන්නද ගේ නගන්න බෑ. ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් අපේ නර්තන කලාව අපි හරියට ඉගෙනගෙන ඒ ආශ්‍රයෙන් නිර්මාණය කරොත් ඒ නිර්මාණ කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. ඉතින් සමහරවිට අපිට අසාර්ථක නිර්මාණ පේන්නේ නර්තනය හැට ඉගෙන ගත්තු නැති අය නිකන් අර ඒ නර්තන සමහර නර්තනාංග වල වටිනාකම නොදැන ඒ නර්තනාංග අලුතෙන් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල තමයි ඔය සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් පවා ඉන්නේ ඒ වගේ ඒක විවේචනය කරලා ඉන්නේ. ඉතින් ඒ නිසා නැතුව අද කාලේ නර්තනය ගත්තම හරිම දියුණුයි. ඉස්සර කාලේ වගේ නෙමෙයි ගොඩක් ළමයින්ට ලොකු අවස්ථා තියෙන තමන්ගේ දක්ෂතාව පෙන්වන්න. ඉතින් රූපවාහිනියේ ඉන නර්තන රියැලිටි ෂෝස් ඔය ලිටල් ස්ටාර් මම ඇත්තටම දැන් තියෙනවා දන්නේ නැහැ ඔය හිරු එකේ එහෙම යනවා නේද එක නර්තනාංග නර්තන වැඩසටහන්. ඉතින් ඔයාලට පුළුවන් ඒවා ලියලා ඔයාලගේ අදහස ප්‍රකාශ කරන්න. ඒක එකිනෙකාට සාපේක්ෂයිනේ පුතේ. ඒවට හේතු දෙන්න ඕන. ඇයි ඔයා රූපවාහිනී නර්තන හොඳ නැහැ කියලා කියන්නේ? ඇයි ඔයා මේ නර්තන හොඳයි කියලා කියන්නේ? ඒ දේවල් ඔයාලට පුළුවන් හිතලා ලියන්න. ඉතින් අර අපි කිව්වා වගේ අපේ සම්ප්‍රදාය රැකගෙන අපේ දේ රැකගෙන ඒ තුලින් අලුත් නිර්මාණ බිහි කරන මම දැන් උදාහරණ විදිහට දැන් ලිටල් ස්ටාර් ගත්තම මම දන්නේ ඉස්සර නම් අපි බැලුවා දැන් නම් මම ඇත්තටම බලන්නේ දැන් තාම පැවැත්වෙනවද දන්නේ නැහැ දිරණිමේ වැඩසටහන. හැබැයි මම ඒ කාලේ දැකපු දෙයක් තමයි හරි මේ අපේ චූටි ළමයි ඒකේ තියෙන පොඩි ළමයින්දනේ. ඒ පොඩි ළමයි හරියට නරනවා අපේ ශාන්තිකාල මොලේන නර්තනාංග. මේ ඔය අස්නේ නර්තනේ ඒ කියන්නේ ඒ නර්තනාංගාශ්‍රයෙන් නර්තන නිර්මාණය කළා. හරිම දක්ෂයි දැන් ඉන්න ළමයි. ඉතින් ශාන්ති කර්මයක ඔය වගේ නර්තනාංගයක් ඉගෙන ගන්නම කොච්චර කාලයක් යනවා. ඉතින් මේ වගේ බලනකොට පොඩි ළමයි දැන් ඉඳලම මේ වගේ තැනක ඉන්නවා කියන්නේ ඉස්සරහට නර්තන කලාව හරි හොඳ තැනක තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවල අපිට රූපවාහිනී නර්තන වල වැරද්දක් දකින්න බෑ. හැබැයි සමහර අවස්ථාවල අපිට ඉතින් සමහර අවස්ථා තියෙනවා අයියෝ මේ නර්තනාංගේ කාලා කියලා දැනෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒක තම තමන්ට සාපේක්ෂයි. හරි ඒ වලට හිතලා යන්න පුළුවන්. හරි ඊළඟට අපි යමු ඉන්දියානු නර්තන
වලින් මොන වගේ ප්‍රශ්න දහන්නේ. ඔයාලට මේ වගේ එක්කෝ පික්චර්ස් දීලා මේක අහන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ chart එකක් දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. මෙතනදී ප්‍රශ්න අහලා තියෙනවා පින්තූර දීලා. එතකොට මෙතනදී මේ ප්‍රශ්න හතර පින්තූර හතර අඳුනගෙන මේ නර්තන සම්ප්‍රදාය මොනවද කියලා. මේ තියෙන කතකලි, මණිපුරි මේ වාද්‍ය භාණ්ඩ තියෙන්නේ මොන නර්තන සම්ප්‍රදායද? ස්ත්‍රී අකුරෙන් කියවන වාද්‍ය භාණ්ඩේ මොකක්ද? ඉන්නේ මොන නර්තන සම්ප්‍රදායද? කතා කතක්. ඔව් කතක් නර්තන. මොකද්ද මේ වාද්‍ය භාණ්ඩය? තබ්ලාව තබ්ලාව. එතකොට මේක නටුවාංගම් එක පාවිච්චි වෙන්නේ භරතනාට්‍යම් වල. එතකොට මේ ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් වලින් ගත්තොත් මේකේ වාද්‍ය භාණ්ඩ ගැන අහන්න පුළුවන්. රංග වස්ත්‍රාභරණ ගැන අහන්න පුළුවන්. සංගීත සම්ප්‍රදාය ගැන අහන්න පුළුවන්. ඔය වගේ විස්තර අහන්න පුළුවන් ඉන්දියානු නර්තන සම්බන්ධයෙන්. ඒ වගේම ආරම්භය සහ විකාශය එක් නර්තන සම්ප්‍රදායන්හි ආරම්භය සහ විකාශය දැන් කතකයි නර්තනය නම් අහන්න පුළුවන්. එහි ආහාර අභිනය භාවිත වෙන ආකාරය. මොකද ඒකේ මේකප් එක අනිත් නර්තන සම්ප්‍රදායන් වලට වඩා හරි වෙනස්. හරි විශේෂයි. ඉතින් ඒ ගැන අහන්න පුළුවන් විශේෂයෙන් එයාලගේ අංග රචනා ක්‍රම පිළිබඳව. එතකොට මණිපුරි නර්තන සම්ප්‍රදාය නම් ආරම්භය සහ විකාශය නේද ක්‍රිෂ්ණ දෙවියන් සහ රාධා සම්බන්ධ කතා පුවත්නේ මණිපුර වල තියෙන්නේ. ඒ වගේ. එතකොට භරතනාට්‍යම් වල රංග වස්ත්‍රාභරණ අහන්න පුළුවන්. සංගීත සම්ප්‍රදාය අහන්න පුළුවන්. ඒ දර විස්තර කරලා. එතකොට දැන් කතක් වල නම් ඝරාණ හතර ගැන අහන්න පුළුවන් නේද? විශේෂයෙන් ගුරුකුල හතර විස්තර කරන්න කියලා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න පුතේ අහන්න පුළුවන් ඉන්දියානු නර්තන සම්බන්ධයෙන්. මම මේ ඉක්මනට කරන්නේ දැන් 11ට 10යි වෙලාව. ඒ නිසා. ඊට නර්තන කලාව හා අනිත් කලාවන් එක්ක බැඳුණු විදිහ. ඒ කියන්නේ නර්තන කලාව හා චිත්‍ර කලාව, නර්තන කලාව හා නාට්‍ය කලාව, නර්තන කලාව හා සංගීත කලාව. ওই විදිහට. ඉතින් මෙතනදී චිත්‍ර කලාව කොහොමද නර්තන කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? සංගීත කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ දේවල් අහන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න එන්නේ ඉතින් සාමාන්‍යයෙන් 6 වගේ ප්‍රශ්න වලට රචනා ප්‍රශ්න වල. හැබැයි මේ වගේ ප්‍රශ්න ඉතින් ඇත්තටම හරි අඩුයි අහනවා. බොහෝ දුරට අහන්නේ අපි අනිවාර්යෙන්ම ශාන්ති කර්ම, මූලාශ්‍ර, ප්‍රස්ථාරකරණේ කොහොමත් වෙනවා. ගැමි නාටක, ඊට අමතරව රූපවාහිනී නර්තන නැත්තම් නර්තන කලාවේ වටිනාකම සමාජීය එයිමනේ සාරධර්ම ඔන්න වගේ ප්‍රශ්න වලින් අහන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මුද්‍රා නාට්‍ය ඒකත් අනිවාර්යෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට අපේ ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාවේ ප්‍රභවය ගැන අහන්න පුළුවන්. එතකොට ඒ කාලේ මුද්‍රා නිර්මාණය කරපු ශිල්පීන් නේද? ශික්ෂසේන මහත්මයා, එතකොට ශේෂා පලිහක්කාර, එතකොට ප්‍රේම කුමාර පිටවල, නිමල් වෙල්ගම ඔන්න ඔය වගේ ඉන්න ශිල්පීන් ගණනාවක් ඒ කාලේ මුද්‍රා නිර්මාණය කරපු පිරිස. එතකොට ප්‍රභවය ගැන අපිට කතා අනිවාර්ය ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ 1940 දශකයෙන් පස්සේ අපේ දැන් අරයා රවීන්ද්‍රනාථ tagore පැමිණීමෙන් පස්සේ අපේ ලංකාවේ මොනවාට කලාව ආරම්භ වුණේ කොහොමද වර්ධනය වුණේ කොහොමද කියන එක අහන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔයාලට තියෙනවා කරදිය සහ කූඹි කතාව. නාට්‍ය දෙකක් තියෙනවා ඉගෙන ගන්න. මේ දෙකේ විශේෂතා වෙන වෙනම. කරදිය කියලා කියන්නේ මේක කතා පුවත මොකද්ද? මේකේ තියෙන රංග වස්ත්‍රාභරණ භාවිතය කොහොමද? නර්තනය දාගෙන තියෙන්නේ කොහොමද? ওই වගේ පැතිකඩ අහන්න පුළුවන්. සංගීත නිර්මාණය කොහොමද? ඒ වගේ. කූඹි කතාවෙත් එහෙමයි. එයාලගේ විශේෂයෙන් ඇඳුම් පැළඳුම්. කූඹි කතා නාට්‍ය බලලා තියෙනවා නම් YouTube එකේ තියෙන පුතේ සර්ච් කරලා විනාඩි 10ක විතර පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක බලන්න ඒකේ ඇඳුම් පැළඳුම් නිර්මාණය අති විශිෂ්ටයි. ඒකේ ඇඳුම් පැළඳුම් නිර්මාණය. එතකොට ඒකේ දා ගන්න සංගීතය මොන වගේද භාවිතා වෙන්නේ මුද්‍රා නාට්‍යවල සංගීතය කොච්චරක් දුරට සාර්ථකත්වයක් එකතු කරනවද මුද්‍රා නාට්‍යෙට ඔන්න ඔය වගේ දේවල් අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික බලා ගන්න. ඔන්න ඒ වගේම මේ මුද්‍රා නාට්‍ය වලින් තේමාවන් මගින් සමාජ ලබා දෙන පණිවිඩ මොනවද කියලා
අහන්න පුළුවන් කරදී කුඹ කතාව දෙකෙන්ම. කරදී මොන වගේ සමාජයට පණිවිඩයක්ද දෙන්නේ? කුඹ කතාවේ මොන වගේ දැන් කුඹ කතාවෙන් කියවෙන්නේ එකමුතුකම නේද? තමන්ගේ සතුරාට හොරි කරදරයකදී කොහොමද උදව් කරන්න කියන එක. ඒක ළමා මුද්‍රා නාට්‍යයක්. ඉතින් ළමයින්ට හරි ලොකු ළමයින්ට විතරක් නෙමෙයි ලොකු අයටත් හොඳ ආදර්ශයක් දෙන මුද්‍රා නාට්‍යයක් තමයි කුඹ කතාව කියලා කියන්නේ. හරි. ඒ වගේම සාමාන්‍යයෙන් අවසන් ප්‍රශ්න වලට එනවා නර්තන කලාව මනා පාරිශිකයෙන් හෙබි සොඳුරු කලාකාරයෙකු බිහි කරයි. ඒ කියන්නේ නර්තනයේන සමාජීය වටිනාකම ඔය ඒ වගේ මානවීය ගුණාංග සාරධර්ම ඔන්න වගේ ප්‍රශ්නයක් අවසාන කොටසට එන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් ගැන තමයි පොඩ්ඩක් බලා ගන්න තියෙන්නේ. මීට අමතරව පුතේ තව පැති එන්න පුළුවන් කොහොමත් ඔයාලගේ සිලබස් එක කවර් වෙන්න ප්‍රශ්න හැදෙන්න පුළුවන්. මට ඉතින් අර මතක් වෙන විදිහට තමයි මම මේ පේපර් එක හැදුවේ. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අපේ වෙලාවත් ඇත්තටම පැය දෙකක් ඇත්තටම මදි. Zoom එකේ තියෙන මේ විනාඩි 40 ප්‍රශ්නෙත් එක්ක. මොන හරි පුතේ ප්‍රශ්න තියෙනවද දැනගන්න? ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මොන හරි තියෙනවද ගැටලු කතා කරන්න? මුකුත් නැහැ. ඔක්කොම තේරුණාද? පැහැදිලි වුණාද? හරි. දැන් පුතේ දැන් ඇත්තටම මගේ මේ අපේ ගෲප් එකේ ළමයි හිටියා මම හිතන්නේ 40 ගාණක් වගේ හිටියා. හැබැයි ළමයි 7 දැන් නම් ඉන්නේ කලින් නම් 10ක් විතර හිටියා. ඉතින් මම දන්නේ මොකද්ද හේතුව කියලා සමහර අයට මොකක් හරි හිත තියෙන්නේ නැති ජොයින් වෙන්නේ නැති. ඉතින් මේක මම ෆ්‍රී කරපු එකක් මම මේක රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. මම දැන් ආයේ කොහොමත් ෆ්‍රී කරාවත් කොහොමද ඒක වටිනාකම පොඩ්ඩක් අඩුයි නිකන්න කරන්න කියලා හිතනවානේ. ඉතින් ඒ නිසා වෙන්න ඇති. මේ කොහොම වෙතත් මට ඕනේ O level වලට යන්නේ ළමයින්ට මොන හරි උදව්වක් දෙන්න ඩාන්සින් සබ්ජෙක්ට් එක පැත්තෙන්. ඉතින් මම හිතනවා අපි වෙලාවත් වැඩිපුර අරන් තියෙන්නේ 11යි වෙලාව. ඉතින් අර විනාඩි 40 10 10 අපිට ඉන්න උනානේ. ඒක නිසා මම ඒක කවර් කරන්න තමයි මම 11 වෙනකම් කොහොම හරි මේක ඉවර කරනවා කියලා හිතන් හිටියේ. ඉතින් මම හිතන් ඉන්නවා පුතේ ඔයාලගේ ප්‍රැක්ටිකල් එකට කලින් තව සෙමින එකක් කරන එක ප්‍රැක්ටිකල් සෙමින එකක්. ඒක පැය 3ක විතර යන එකක් කොහොමත්. හැබැයි ඒක නම් ෆ්‍රී නෙමෙයි කරන්නේ. මම ඒ ගැන විස්තර මේ දාන්නම් ගෲප් එකට. මොකද මුදල් ගෙව්වම ළමයි ටිකක් එනවා. සල්ලි ගෙවලා තියෙන හින්දා. ඉතින් මම කොහොමද හිතුවේ ඔය 40 ගාන මෙනේ ගන්න නැහැ කියලා. කොහොම වෙතත් ඔයාලා හරි මේකට සම්බන්ධ වුණානේ මට ඒක ලොකු දෙයක්. ඒක බලම්මලා එක ළමයෙක් කියලාත් මට සතුටුයි ඒක. මොකද මේ එක ළමයෙක් හරි මේ පැය තුන හිටියා කියන එක. මම හිතනවා වැඩක් වෙන්නේ නැති කියලා එයාලට. ඉතින් ඔයාලගේ එක්සෑම් එකට විශ් කරනවා මම හොඳට එක්සෑම් එක කරන්න. ඉතින් මේ PDF එක වුණා print එකක් අරගෙන උත්තර ලියාගෙන මේ පාස් පේපර්ස් පුළුවන් නම් කරලා යන්න. තව වාට දින කීපයක් විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ප්‍රැක්ටිකල් එකේ ඉන්න දිනය ගැන තාම නැහැ අදහසක්. ස්කූල්ස් වලින් ඔයාලට පණිවිඩය දෙයි. ඉතින් මම සෙමින එකක් කොහොමත් කරන්න ඉන්නවා ප්‍රැක්ටිකල් අයට. ඉතින් ඒක ටිකක් ලොකුවට යන එකක්. මොකද මේ වගේ කැතනින් නම් අපිට කරන්න බෑ. ඉතින් ප්‍රැක්ටිකල් එක. එතකොට එතනදී සම්පූර්ණයෙන් O level ප්‍රැක්ටිකල් එකේදී ප්‍රැක්ටිකල් එක කවර් වෙන්න මම සෙමින එක කරනවා. ඒකේ කොහොමද වෙන්නේ කියලා මම මේ විස්තර හැම එකක්ම ගෲප් එකට දාන්නම්. ඒ විස්තරත් එක්ක ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවන්ටත් සෙමින එක ගැන තොරතුරු ෂෙයා කරන්න. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. සමහර ළමයි මගේ නෝට්ස් ඉල්ලුවා මම ඒව ගෲප් එකට දාන්නම්. එතකොට තා මොන හරි ඔයාලට නෝට්ස් මොන හරි ඕන නම් කියන්න. මම මංගාව තියෙන නෝට්ස් ඔයාලට එවන්නම්. ගෲප් එකට දාන්නම්. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. තා මොන හරි ප්‍රශ්න මුකුත් තියෙනවද දැනගන්න? නෑ වගේ නේද? හරි. එහෙනම් අපි සෙෂන් එක නවත්තමු පුතේ. ප්‍රැක්ටිකල් සෙමින එක ගැන
තොරතුරු මම group එකට දාන්නම්. එහෙනම් අපි මේක නවත්තමු. ඔයාලා හැමෝටම O level හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම විශ් කරනවා. එහෙනම් හැමෝටම good night. බුදු සරණයි. හොඳට එක්සෑම් කරන්න. Thank you.